ඩිස්කස් කරන්න යන්නේ 2010 අවුරුද්ද MCQ 41 සිට ළමයි 50 දක්වා දෙන ප්‍රශ්න ටික. හරිද? මේ අවුරුද්දේ MCQ 60ක් තිබුණා. හරි. 60ක් තිබුණා. එතකොට අපි මේ වෙනකොට මේකේ 40 දක්වා තියෙන ඩිස්කෂන් ටික දාලා තියෙන්නේ. හරි. එතකොට දැන් කතා කරන්න දාගන්නේ MCQ 41 ඉඳන් හරි 50 දක්වා තියෙන ප්‍රශ්න ටිකට පොඩි විවරණයක් දෙන්න තමයි හදන්නේ. හරි. එතකොට මේකේ 41 වෙනි MCQ ප්‍රශ්න එන්නමයි 2010 අවුරුද්ද 2010 අවුරුද්ද අපි කතා කරන්නේ 41 වෙනි MCQ ප්‍රශ්නේ. හරි හොඳට බලාගන්න වැඩි. හරි මුලින්ම මම කියන්නේ මෙහෙම කතාවක්. උත්ප්‍රේරකයක් සම්බන්ධයෙන් තමයි ඔයගෙන් ප්‍රශ්නේ අහන්නේ. හරි. උත්ප්‍රේරකයක් ගත්තොත් එහෙනම් මේ රසායනික ප්‍රතික්‍රියාවක එන්තැල්පිය වෙනස් කරයි කියලා කියනවා. හරි මේ ප්‍රකාශනය තමයි වැරදි. හරි. හේතුව ඔබට තියරි වලදී ඉගෙන ගන්නවා සාමාන්‍ය මේ උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H එක ඒ වගේම ඩෙල්ටා S එන්ට්‍රොපි විපර්යාසය ඒ වගේම ගත්තොත් එහෙම ඩෙල්ටා G එක ළමයි වෙනස් කරන්නේ. හරි වෙනස් කරන්නේ. හරි. ඉතින් පළවෙනි ප්‍රකාශනයේ වැරදි. ඊළඟට ඒ රසායනික ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය අඩු කරයි. ළමයි දැන් මේක 2010 කියන්නේ පරණ සිලබස් එකක්නේ. දැන් 2019න් පස්සේ මේ කතා කරන කතාවට අදාළ ළමයි කතා කරොත් එහෙම අපි කියන්නේ මේ උත්ප්‍රේරකයක් මගින් සක්‍රියන ශක්තිය වෙනස් කරන්නේ නැහැ. ඇත්තටම කරන්නේ සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගයක් ලබා දීම. එතකොට මේ අවුරුද්දේදී මේක ළමයි හරි කියලා ගත්තත් දැන් ওই 2019 උඩට තියෙන එක්සෑම් වලට හරි කියන්නේ දැන් මේ අලුත් සිලබස් එක 2019 ඉඳලා දැන් මේ අපි අන්නේ 25නේ. හරි එතකොට මේ අලුත් සිලබස් එක ඇතුලේ ළමයි සාමාන්‍යයෙන් මේ අදාළ ප්‍රකාශනයේ වැරදි. නමුත් මේක කලින් හරි කියලා ගත්තා. නමුත් දැන් කියන්නේ අපි උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තියකදී බලපෑමක් කරන්නේ සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගයක් ලබා දීමක් තමයි කරන්නේ. හරි. ඒ නිසා මොකද මේ ප්‍රකාශනය තමයි වැරදි. සක්‍රියන ශක්තිය අඩු කරයි කිව්වොත් වැරදි. සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගයක් ලබා දෙයි. ඒක තමයි හරිම වචනේ. හරි. ඔයාලට ඕන ළමයි 2023 අවුරුද්දේ පේපර් එකේ බලන්න පුළුවන් ළමයි මේකේ මේ පරණ පොයින්ට් එකයි හරි අලුත් පොයින්ට් එකයි දෙකම පැලේඩියම් සම්බන්ධ උත්ප්‍රේරණ සම්බන්ධ MCQ ප්‍රශ්නයක අහලා තියෙනවා. හරි. එතකොට අපි ඉගෙන ගන්නේ හරි උත්ප්‍රේරකයක් මගින් ප්‍රතික්‍රියාවක සක්‍රියන ශක්තිය වෙනස් කරන්නේ නැහැ. හරි. කරන්නේ ළමයි සක්‍රියන ශක්තිය පෙරට වඩා අඩු විකල්ප මාර්ගයක් ලබා දීම තමයි කරන්නේ. දී ඇති ප්‍රතික්‍රියා මාර්ගයේ සක්‍රියන ශක්තිය කෙරෙහි බලපෑමක් නැහැ. ඒ කියන්නේ සක්‍රියන ශක්තිය අඩු කරයි කියලා කියව ප්‍රකාශනය තමයි වැරදි. සක්‍රියන ශක්තිය අඩු විකල්ප මාර්ගයක් ලබා දෙයි කියලා තියෙන්න ඕනේ. හරි ඒ නිසා මේකේ නිව් සිලබස් එකට අදාළව මම උත්තරේ දෙන්න ළමයි. එතකොට මේ ප්‍රකාශනය වැරදි කියලා තමයි අපිට අලුත් සිලබස් එකට ගන්න වෙන්නේ. හරි. නමුත් ඒ සිලබස් එක ගන්න එක හරි කියලා ගත්තා. හරි. තුන්වෙනි වගන්තිය ළමයි ඒ රසායනික ප්‍රතික්‍රියාවකදී ෂේන වේ. ඒක ළමයි හරි. උත්ප්‍රේරකයක් කියන ළමයි ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. නමුත් ළමයි මේක ප්‍රතික්‍රියාවදී වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක උත්ප්‍රේරකයේ විශේෂ ලක්ෂණයක්. හරි ඒ නිසා C ප්‍රකාශනයේ හරි. හරි ප්‍රතික්‍රියාවකට සහභාගී වෙනවා. ප්‍රතික්‍රියාවේදී වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා අපි ඉගෙන ගන්න. හරි ඊට පස්සේ කියනවා. එය සමතුලිතතාවයේ ඇති රසායනික ප්‍රතික්‍රියාවක ඉදිරිහා පසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතා එකම සාධකයකින් වැඩි කරයි. ඒක ළමයි හරි. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රත්‍යයාවර්ත ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම එතන අපි ගමුකෝ ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය Rf කියලා forward reaction එකේ rate එක. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ළමයි Rb backward reaction එකේ rate එක මම Rb කියලා ගත්තා. එතන උත්ප්‍රේරකයක් දාපුවම වෙන්නේ මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාවේ වේගය ළමයි වැඩි වෙන සාධකයෙන්ම අනිවාර්යයෙන්ම රියැක්ෂන් එකේ රේට් එක වැඩි වෙනවනේ උත්ප්‍රේරකයක් දාපුවාම. ඒතර උත්ප්‍රේරකයක් දාපුවම ළමයි වෙන්නේ ප්‍රත්‍යයාවර්ත රියැක්ෂන් එක හරි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙන සාධකයෙන්ම ළමයි පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයත් වැඩි වෙනවා. එතකොට සමතුලිතතාවයට ළමයි පද්ධතියක් ආවයි පස්සේ උත්ප්‍රේරකයක් දැම්ම කියලා ළමයි මොකවත් වෙන්නේ නැහැ. ඒකට හේතුව සමතුලිතතාවයකට පද්ධතිය ආවයින් පස්සේ අපි ළමයි දන්නවා Rf සමානයි Rb. එතකොට ළමයි උත්ප්‍රේරකයක් දාපුවම වෙන්නේ මොකද්ද? Rf කියන එක්කෙනා සහ Rb කියන එක්කෙනා එකම සාධක වලින් වැඩි වෙනවා නම් සමස්ත සමතුලිතයට ළමයි බලපෑමක් සිද්ධ වෙන්න විදිහක් නැහැ. හරිද? ඒ නිසා ඔකට මතක තියාගන්න උත්ප්‍රේරකයක් ළමයි එකතු කිරීමෙන් සමතුලිතතාවයක් වෙනස් කරන්න බෑ. හැබැයි ළමයි සමතුලිතතාවයට කලින් ඒ කියන්නේ සමතුලිතතාවයට එන ගමන් ඉන්න අවස්ථාව. හරි ඒ කියන්නේ උත්ප්‍රේරකයක් දාපුවම ළමයි ඉදිරි ප්‍රතික්‍රියාව වේගයෙන් සිද්ධ වෙලා පසු ප්‍රතික්‍රියාව ළමයි වේගයෙන් සිද්ධ වෙලා මේක සමතුලිතතාවයට පැමිණීමට ගතවන කාලය අඩු වෙනවා.
හරි. ඒක පොයින්ට් එකක් වෙනවා මතක තියාගන්න. හරි. සමතුලිතතාවයට එන්න ගතන කාලය ළමයි අඩු වෙනවා. හැබැයි සමතුලිතතාවයට ආවට පස්සේ උත්ප්‍රේරකයක් දැම්මට කිසිම බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. අපි කියන්නේ උත්ප්‍රේරකයක් මගින් සමතුලිත පද්ධතියකට බලපෑමක් සිදු කළ නොහැක. හරි. බලපෑමක් සිදු කළ නොහැක. හරි. එතකොට දැන් ඔය වගේම ළමයි කේස් එකක් තියෙනවා. ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය මම ගත්තොත් k1 කියලා. ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය ළමයි k2 කියලා ගත්තොත් අපිට මේ කතා කරන ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය බෙදීම ආපසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා නියතය අනුපාතය ඒක ළමයි සමතුලිතතා නියතයට සමානයි. ළමයි උත්ප්‍රේරකයක් දැම්මොත් එහෙම මේ ශීඝ්‍රතා දෙක එකම සාධකයකින් වැඩි වෙනවා වගේම ළමයි මේ ශීඝ්‍රතා නියතත් එකම සාධක වලින් වැඩි වෙනවා. ශීඝ්‍රතා නියතත් එකම සාධක වලින් වැඩි වෙනවා. ළමයි එතකොට ශීඝ්‍රතා නියතත් එකම සාධක වලින් වැඩි වෙනවා නම් මේ නියත අතර අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ උත්ප්‍රේරකයක් දැම්ම කියලා සමතුලිතතාවය වගේ දෙයක් වෙනස් වෙන්නේ නැහැ ළමයි. සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. මතක තියාගන්න. හරි. උත්ප්‍රේරකයක් දැම්මම සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ශීඝ්‍රතා නියත දෙක ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියාවල එකම සාධක වලින් ළමයි වැඩිවීම නිසා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හරි. එතකොට අනුපාතය වෙනස් වෙන්නේ. හරි. දැන් සමතුලිතතා නියතය ළමයි රඳා පවතින කට්ටිය කතා කරනවා උෂ්ණත්වය මත විතරයි. වෙන කිසිම සාධකයක් මත ළමයි සමතුලිතතා නියතයක් රඳා පවතින්නේ නැහැ. නමුත් ළමයි සාමාන්‍ය ශීඝ්‍රතා නියතයක් ගත්තොත් උෂ්ණත්වය වැඩි වෙනකොටත් ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා. ඒ වගේම උත්ප්‍රේරක දානකොටත් ශීඝ්‍රතා නියතය වැඩි වෙනවා. ප්‍රත්‍යාවර්ත ප්‍රතික්‍රියාවක ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා දෙකේම ශීඝ්‍රතා නියත උත්ප්‍රේරකයක් ළමයි දාපුහම වෙන්නේ එකම සාධක වලින් වැඩි වෙන එක. එතකොට අනුපාතය ළමයි වෙනස් වෙන්නේ. හරි. අනුපාතය වෙනස් වෙන්නේ. ඒ නිසා සමතුලිතතාවයකට ළමයි බලපෑමක් කරන්න පද්ධතිය සමතුලිතතාවයට ආවට පස්සේ උත්ප්‍රේරකයක් දාලා ළමයි කිසිම බලපෑමක් කරන්න බෑ. හැබැයි සමතුලිතතාවයට එන්න කලින් ළමයි උත්ප්‍රේරකයක් දාලා මේ ඉදිරි හා ආපසු ප්‍රතික්‍රියා වේගයෙන් සිද්ධ වෙන නිසා ළමයි සමතුලිතතාවයට පැමිණීමට ගත වන කාලය අඩු වෙනවා. හැබැයි ළමයි සමතුලිතතාවයට ආවට පස්සේ උත්ප්‍රේරකයක් දාලා කිසිම දෙයක් කරන්න බෑ කියන්නේ සමතුලිතතාවය වෙනස් වෙන්නේ නැහැ. සමතුලිතතා නියතය වෙනස් වෙන්නේ නැහැ. සමතුලිතතා ලක්ෂ්‍ය වෙනස් වෙන්නේ නැහැ ළමයි. උත්ප්‍රේරකයක් දැම්ම කියලා සමතුලිත පද්ධතියක් ළමයි ඉස්සරහට හෝ පිටිපස්සට නැඹුරු වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. විශේෂ දේවල් මතක තියාගන්න. හරි. ඒක ඔයාලට තව දෙයක් ඕන නම් ළමයි කියලා දෙන්න පුළුවන්. දැන් අපි උත්ප්‍රේරකයේ දාන්න කලින් ළමයි අපි කාලයත් එක්ක ඇඳොත් එහෙම ළමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව. හරි. ඉතින් ළමයි ආරම්භයේ ඒ විතරයි තියෙන්නේ කියලා. ආරම්භයේ ළමයි ඒ විතරක් ඉන්නවා නම් සිද්ධ වෙන ඉදිරි ප්‍රතික්‍රියාව විතරයි. B ආරම්භයේ නැති හින්දා ළමයි ආපසු ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න විදිහක් නැහැ. එතකොට ළමයි ආරම්භයේ පටන් ගන්නෙ RF කියන එක්කෙනා ලොකු වගේ. පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ළමයි ආරම්භයේ බිඳුවයි. ඇයි පසු ප්‍රතික්‍රියාව වෙන්න සිද්ධ වෙන්න විදිහක් නැහැ ළමයි. ආරම්භයේ A නැහැ B නැහැ. එහෙනම් කාලයත් එක්ක ළමයි A වලින් B හැදෙනකොට ඒ ප්‍රමාණය අඩු වෙනවා. ඒ ප්‍රමාණය අඩු වීමත් එක්ක ළමයි ඉදිරි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියන එක අඩු වෙනවා. එතකොට ළමයි B සෑදීමත් එක්ක වෙන්නේ පසු ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ළමයි බිඳුවේ සිට වැඩි වෙන්න පටන් ගන්නවා. දෙන්න ළමයි සමාන වුණාට පස්සේ තමයි කියන්නේ පද්ධතිය සමතුලිතතාවයට ආවා කියලා. දැන් ඔයා මේ ප්‍රස්ථාරය ඇන්දේ ළමයි උත්ප්‍රේරකයේ දාන්න කලින් නම් උත්ප්‍රේරකයේ ළමයි දැම්මයින් පස්සේ ප්‍රස්ථාරය ඇන්දොත් එහෙම ඔයාලට මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ඉදිරි ප්‍රතික්‍රියා වේගය ළමයි වේගයෙන් වැඩි වෙනවා. වේගයෙන් ළමයි ඒ වැයෙනවා. වේගයෙන් වැවෙද්දි ළමයි මේ ඉදිරි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව අඩු වෙන ප්‍රමාණෙත් ස්පීඩ් එකත් වැඩි. ඒ වගේම B වේගයෙන් හැදෙනකොට ළමයි පසු ප්‍රතික්‍රියාව ළමයි වේගයෙන් සිද්ධ වෙලා දෙන්නගේ ළමයි වේග සමාන වෙනවා කලින්ට වඩා අඩු කාලයක. සමතුලිතතාවයට එන ගතන කාලය ළමයි අඩු වෙනවා. මම නිල් පෑනෙන් ඇන්දේ උත්ප්‍රේරකයක් දාපු අවස්ථාව. කළු පෑනෙන් ඇන්දේ ළමයි උත්ප්‍රේරකයක් දාන්න කලින් අවස්ථාව. ඒතර උත්ප්‍රේරකයක් දාපුවම වෙන්නේ RF RB ට ළමයි ඉක්මනට සමාන වෙලා පද්ධතියේ සමතුලිතතාවයට එනවා.
එතකොට ඔකට කිව්වොත් උත්ප්‍රේරකයක් දාලා පද්ධතිය සමතුලිතතාවයට පැමිණීමට ගතන කාලය අඩු කරයි කියලා කිව්වොත් ළමයි ප්‍රකාශනයේ හරි. හැබැයි සමතුලිත පද්ධතියට ළමයි උත්ප්‍රේරකයක් දාලා කිසිදු බලපෑමක් කරන්න බෑ. එහෙනම් ඒ ප්‍රශ්න සම්බන්ධව ළමයි අලුත් සිලබස් එකට අදාළ උත්තරේ වඩ ගන්න වෙන්නේ C සහ D ළමයි තුන්වෙනි උත්තරේ තමයි ගන්න වෙන්නේ. නමුත් ඒකට උත්තරේ 5 කියලා දුන්නේ. ඒක ළමයි ගත්තා B කියන එකනත් හරි කියලා. නමුත් B කියන එක ළමයි අලුත් සිලබස් එකට අදාළව ළමයි හරි ප්‍රකාශනයක් නෙවෙයි. හරි ඊළඟට අපි යමු 42 MCQ ප්‍රශ්නය. හරි 42 MCQ ප්‍රශ්නය. ළමයි කියන්නේ මූලද්‍රව්‍ය විද්‍යුතින්තාවය සම්බන්ධයෙන් ප්‍රශ්නේ අහන්නේ. බලමු. ළමයි මොකද මේ විද්‍යුතින්තාවය කියලා කියන්නේ? හරි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ අණුවක තියෙන පරමාණුවක්. හරි අණුවක තියෙන පරමාණුවක් ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට දක්වන නැඹුරුතාවය. ඒ කියන්නේ කතා කරන්නේ අණුවක තියෙන පරමාණුවක් කියලා. අණුවක පරමාණුවකට තමයි කතා කරන්නේ. දැන් අණුවක තියෙන පරමාණුවක් කියලා ළමයි බන්ධනයකින් බැඳලා ඉන්න පරමාණුවක්. ඒ කියන්නේ විද්‍යුතින්තාවය කියන එක ළමයි අර්ථ දක්වන්නේ බන්ධිත පරමාණුවකට. හරි බන්ධිත පරමාණුවක් මගින් ඒ බන්ධන ඉලෙක්ට්‍රෝන තමා දෙසට ආකර්ෂණය කර ගැනීමට නැත්නම් ඇද ගැනීමට තියෙන හැකියාවට තමයි ළමයි විද්‍යුතින්තාවය කියලා කියන්නේ. නැතුළයි විද්‍යුතින්තාවය කියන එක මේ තනියෙන් ඉන්න හුදකලා පරමාණුවකට කතා කරන්නේ නෑ. දැන් කොහේ ගියොත් එහෙම මේ බන්ධිත නැත්නම් අණුවකට සම්බන්ධ වෙච්ච අවස්ථාවක් ගැන කිසිම සටහනක් නැතුව පරමාණුවක් මගින් ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට දක්වන නැඹුරුතාවය විදුලින්තාවය කියලා කොහේර කිව්වොත් ළමයි ඒක වැරදි. ඒ හේතුව ළමයි අනිවාර්යයෙන්ම විදුලින්තාවය කියන concept එක කතා කරන්නේ බන්ධිත පරමාණුවකට අදාළව. දැන් බලන්න මේ පළවෙනි වර්ණය ළමයි පරමාණුවක් තමා වෙතට ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමේ නැඹුරුතාවය විදුලින්තාවයේ ලෙස අර්ථ දක්වයි. මේක තමයි පරමාණුවක් කියලා කියවම මේකේ හරියට පැහැදිලි වෙන්නේ නැහැ. මේ පරමාණුව බන්ධිත පරමාණුවක් කියලා නෑ ඒකේ. අණුවකටවත් අණුවක පරමාණුවක් කියලා කිව්වොත් හරි. බන්ධනේ වෙලා කියන කතන්දරේ තියෙනවනේ. නමුත් ළමයි නිකම් පරමාණුවක් කියලා කියලා එහෙම විදුලින්තාවයට අර්ථ දැක්වීමක් දෙන්න බෑ ළමයි. හරි ඒක වැරදි විකාශනේ. හරි. එතකොට බන්ධිත පරමාණුවකට නැත්තම් අණුවක තියෙන පරමාණුවකට තමයි විදුලින්තාවය කියන එක අර්ථ දක්වන්නේ. හරි ඒ නිසා මේ ප්‍රකාශනය ළමයි වැරදි. දෙවෙනි එක අපි දන්නවා ළමයි සාමාන්‍යයෙන් මේ දකුණට යනකොට ආවර්තයක දකුණට යන ළමයි විදුලින්තාවය වැඩි වෙනවා. පහළට යද්දී ළමයි අඩු වෙනවා. මේක සාමාන්‍ය විචලනයක් අපි දන්නේ ගන්නේ. අනිත් මේ කට්ටිය කියනවා දෙවෙනි එකේදී කාණ්ඩයක් තුල ඇති මුල් ද්‍රව්‍ය විදුලින්තාවය කාණ්ඩේ පහළට ළමයි වැඩි වෙනවා කියලා ප්‍රකාශනය වැරදි. C එක ඉලෙක්ට්‍රෝන පිරෙන්නට ආසන්න වූ බාහිර කවචයේ සහිත පරමාණු වල. දැන් ළමයි ආවර්තයක ළමයි මෙහෙට යනකොට වෙන්නේ මේ ශක්ති මට්ටම් වල ළමයි ඉලෙක්ට්‍රෝන පිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. මෙහෙට යන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන ළමයි පිරෙන ප්‍රමාණය වැඩි වෙනවා. ආවර්තයක ළමයි දකුණට යනකොට ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ එකම ප්‍රධාන ශක්ති මට්ටම. දැන් ළමයි එතකොට මේ ආවර්තයක ළමයි මෙන්න මේ හරිය ඉන්න කට්ටියන්ගේ ඉලෙක්ට්‍රෝන ළමයි පිරෙන්නට ආසන්න වෙලා තියෙන්නේ. බාහිර කවචයේ full පිරීලා තව ඉලෙක්ට්‍රෝන ළමයි කීපයක් තමයි පුරව ගන්න පුළුවන්. එතකොට ළමයි ඉලෙක්ට්‍රෝන පිරෙන්නට ආසන්න වූ බාහිර කවචයේ සහිත කිව්වහම ඒ ළමයි සාමාන්‍යයෙන් දකුණට වෙන්නේ ඉන්නේ කෙනෙක් කියලා තමයි ඔය කියන්නේ. හරි දකුණට වෙන්නේ ඉන්න කෙනෙක් ආවර්තයක. දැන් මේ හරිය කියන ළමයි ඉලෙක්ට්‍රෝන අඩුවෙන් පිරී ඇති කට්ටිය. දැන් ඔකේ කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිරෙන්නට ආසන්න වූ බාහිර කවචයේ සහිත පරමාණු වල, ඒ කියන්නේ මේ කෙළවරේ ඉන්න කට්ටියන්ගේ විදුලින්තාවය ඉලෙක්ට්‍රෝන අඩුවෙන් පිරී ඇති. ඒ කියන්නේ මේ හරිය ඉන්න කට්ටිය. හරි? අඩුවෙන් පිරී ඇති බාහිරම කවචයේ සහිත පරමාණු වලට වඩා සාමාන්‍යයෙන් වැඩි. ඇත්තටම. මේ නොකිය කියන්නේ ආවර්තයක ළමයි දකුණට යනකොට විදුලින්තාවය වැඩි වෙනවා කියලා තමයි කියන්නේ. හරි ඉතින් ඔයාලා දැනගන්න මේ කියනකොට පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ ඉලෙක්ට්‍රෝන පිරෙන්නට ආසන්න වූ බාහිර කවචයේ සහිත කිව්වහම ඉලෙක්ට්‍රෝනමයි දැන් ගොඩක් පිරීලා තියෙන්නේ. ඒ කියන්නේ දකුණට වගේ වෙන්නේ ඉන්නේ කෙනෙක්.
මේ හරිය තමයි ඉලෙක්ට්‍රෝන පිරලා තියෙන ප්‍රමාණය අඩුයි. අර ඒ කට්ටිය අඩුවෙන් පිරී ඇති. කට්ටිය අඩුවෙන් පිරලා තමයි මේ හරිය කට්ටියන්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන. එහෙනම් ඉලෙක්ට්‍රෝන පිරෙන්න ආසන්න වූ බාහිර කවචය කිව්වහම මේ කතා කරන්නේ වඩා දකුණින් ඉන්න කට්ටියන්ගේ විද්‍යුත් ඍණතාවය ළමයි වැඩි කියලා තමයි කියන්නේ. හරි ඒ නිසා ඔයාලට C ප්‍රකාශන ළමයි හරි කියලා ගන්න වෙනවා. D එක ළමයි කියන සරල දෙයක් සාමාන්‍ය සහසංයෝජ බන්ධනයක අයනික ලක්ෂණය. එම බන්ධනයේ සාධන පරමාණු දෙකේ විද්‍යුත් ඍණතා වෙනස වැඩි වෙන විට වැඩි වේ. ඒක ළමයි ඇත්ත. අපි සාමාන්‍ය ළමයි කතා කරනවා මේ බන්ධනයක තියෙන පරමාණු දෙකේ විද්‍යුත් ඍණතා වෙනසක් ළමයි නැත්තම්. හරි? ඒ කියන්නේ සමාන පරමාණු වලින් හැදලා තිබුණොත් එහෙනම් විද්‍යුත් ඍණතා වෙනසක් නැත්තම් H2 වගේ අණුවක් ගන්නවා. ඒ වගේ කට්ටිය ළමයි නිද්‍රවීය කියලා කියන්නේ. හරි? නිද්‍රවීය කට්ටිය. විද්‍යුත් ඍණතා වෙනසක් නෑ ළමයි බන්ධනයේ ඇතිලා තියෙන සමාන පරමාණු දෙකක් අතර. සාමාන්‍ය ළමයි විද්‍යුත් ඍණතා වෙනස 0.4 සහ 1.7 අතර අගයක පවතිනවා නම් ඒ කියන්නේ බන්ධන විද්‍යුත් ඍණතා වෙනසක් තියෙනවා ළමයි. ඒ අගය සාමාන්‍යයෙන් ඔය වෙනස 0.4 1.7 වගේ අතර ළමයි පවතිනවනේ මේවට කියන්නේ ද්‍රවීය සහ සමජ බන්ධන කියලා. ද්‍රවීය සහ බන්ධන කියලා කියන්නේ. ද්‍රවීය සහ සමජ බන්ධන. වෙනසක් නැත්තම්ම ළමයි බිඳුවයි නම් වෙනස. ඒවට කියන්නේ නිද්‍රවීය සහ සමජ. නිද්‍රවීය සහ සමජ කියලා තමයි ඔකට කියන්නේ. සාමාන්‍ය විද්‍යුත් ඍණතා වෙනස 1.7ටත් වඩා වැඩි නම් ඒ වගේ කට්ටිය ළමයි කියන කෙලින්ම අයනික කියලා. පරමාණු දෙකේ සාමාන්‍ය ළමයි විද්‍යුත් ඍණතා වෙනස 1.4ට වඩා ළමයි සාමාන්‍ය වැඩි නම් අපි කියන්නේ ඒක සාමාන්‍ය අයනික බන්ධනයක් කියලා. හරි අයනික. හරි ඒක මතක තියාගන්න. දැන් උදාහරණයක් ළමයි ගත්තොත් කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. හරි සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් වල ළමයි සාමාන්‍ය 0.93ක් වගේ අගයක් තියෙන්නේ. ක්ලෝරින් වල ළමයි විදුලි ඍණතාවය සාමාන්‍ය 3.16ක් වගේ අගයක් තියෙනවා. පාඩම් කරන්න ඕනේ නැහැ. හරි. ඒත් වෙනස ළමයි ඔය කට්ටිය ගත්තොත් එහෙම හොයලා. වෙනස ළමයි නම් 2.23ක වගේ වෙනසක් නේ. 2.23ක වගේ වෙනසක්. හරි 1.36 ළමයි අඩු කරන්න. හරි 0.93. ඉතින් ළමයි ගත්තොත් එහෙම 2.23ක වගේ වෙනසක් තියෙනවා. ළමයි ඒක 1.4ත් වඩා වැඩිනේ. ළමයි ඒක සාමාන්‍යයෙන් විශාල අයනික බන්ධනයක්. හරි ඉහළ ලෙස අයනිකයි. සෝඩියම් ක්ලෝරයිඩ් වල ළමයි තියෙන බන්ධන ටයිප් එක ඒකට හේතු ළමයි විදුලි ඍණතාව වෙනස 1.4ත් වඩා ළමයි ගොඩක් වැඩි. ඒක සාමාන්‍යයෙන් ඉහළ ලෙස අයනික බන්ධනයක්. ඒවා හිතන්නකෝ HCl වගේ කට්ටිය ගත්තා කියන්නේ HCl. හයිඩ්‍රජන් ළමයි සාමාන්‍ය 2.2 වගේ විදුලි ඍණතාවයක් තියෙන. මෙයා 3.16යි. හරි අපි වෙනස ගන්න හරි 3.16න් ඔයාලා 2.2 අඩු කරොත් එහෙම 2.2යි බිඳුව හරි 6යි මෙතන ගත්තොත් එහෙම ළමයි එනවා 9ක් 0.96 වගේ වෙනසක් ළමයි තියෙන්නේ හරි 0.96 වගේ වෙනසක් මේ වෙනස ළමයි සාමාන්‍යයෙන් වැටෙන්නේ කොතනද මෙන්න මේ මම කිව්ව තැනට වැටෙන්නේ 0.4 හා 1.7 අතර අගය අර තමයි HCl අතර තියෙන බන්ධනය ද්‍රවීය සහ සංයෝජ බන්ධනය හරි ද්‍රවීය සහ සංයෝජ බන්ධනයක් තියෙනවා හරි ද්‍රවීය සහ සංයෝජ හරි ඉතින් මතක තියාගන්න ළමයි සාමාන්‍යයෙන් අර බන්ධනයක තියෙන විදුලි ඍණතාව වෙනස වැඩි වෙනකොට වෙන්නේ ඒ බන්ධනය ළමයි අයනික බව කියන එක වැඩි වීමක් වෙන්නේ හරි එතකොට ඒක ඔයා දන්නවා ඒ වැඩේ හරි එතකොට ඒක ගන්න වෙයි ළමයි උත්තරේ CD කියන එක තමයි හරියන්නේ සත්‍ය ප්‍රකාශන අහන්නේ උත්තරේ වාට 3 කියලා ගන්න පුළුවන් හරි 3 කියලා ගන්න පුළුවන් මම මේ වැඩි දේවල් ටිකක් ඔයාලට කියන්නේ ඔයගොල්ලෝ නෝට් එකක් මේකට හදාගන්න හරි අර ප්‍රශ්නේ විතරක් හදාගෙන ළමයි ගිහිල්ලා තේරුමක් නැහැ හරි ඒ නිසා තමයි පොඩ්ඩක් ඔය තීර ටිකකුත් මතක් කරලා දෙන්නේ හරි ඒවා ලියා ගන්න අවශ්‍ය දේවල් හරි හරි ළමයි ඊට පස්සේ අපි ඉන්නවා 43 වෙනි ප්‍රශ්නයට දැන් මේක තමයි ප්‍රශ්නය මේ අපේ කෙමිස්ට්‍රි වල තියෙන අවසාන පාඩමෙන් අහලා තියෙන්නේ හරි 14 කියන පාඩමෙන් අහලා තියෙන්නේ බහු අවයවික සම්බන්ධ ප්‍රශ්නයක් ළමයි අපි සාමාන්‍යයෙන් කතා කරනවා මෙන්න මෙහෙම බහු අවයවිකයක් හරි පීනෝල් කියන එක කෙනා ළමයි ෆෝමැල්ඩිහයිඩ් එක කලවම් කරාට පස්සේ මේ බහු අවයවික සාමාන්‍ය ළමයි හදනකොට සංගණන බහු අවයවීකරණයක් සිද්ධ වෙන්නේ හරි මේක සංගණන බහු අවයවිකයක් හරි
සංගණන බහු අවයවීකරණයක් සිද්ධ වෙන ළමයි මේක ළමයි සල්ෆියුරික් කියන එක්කෙනා දාලා රත් කිරීමක් ළමයි කරනවා. ඒක ළමයි ජලයේ ලේසියෙන් අයින් වෙලා කියලා ළමයි හැදෙනවා බහු අවයවිකයක්. ඒක ළමයි කියන්නේ බේක්ලයිට්. හරි බේක්ලයිට්. මෙතන ළමයි කියනවා මේක මොකද්ද? පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියලා කියනවා. ඉතින් මේ පීනෝල් ෆෝමැල්ඩිහයිඩ් කියන බහු අවයවික ළමයි ගත්තොත් එහෙම මේක අපි ළමයි වර්ගීකරණය කරන්නේ සාමාන්‍යයෙන් ජාල ව්‍යුහයක් තියෙන. හරි. හරස් බන්ධන තියෙන, හරස් සහ සංයුජ බන්ධන තියෙන ජාලාකාර ව්‍යුහයක් තියෙනවායි තාප ස්ථාපන බහු අවයවයක් මේ තියෙන්නේ. තාප ස්ථාපන ටයිප් එකක්. තාප ස්ථාපන කියන්නේ රත් කිරීමෙන් මෘදු බවට පත් කළ නොහැකි කියන බහු අවයවක ටයිප් එක. හරි. රත් කිරීමෙන් මෘදු බවට පත් කළ නොහැකි බහු අවයවක ටයිප් එක. හරි. ඉතින් මේක ළමයි අනිත් වර්ගය තමයි තාප ස්වීකාර කියන එක. ඒක තාප රත් කිරීමෙන් මෘදු බවට පත් කළ හැකි කියන ආකාරය ඒක. හරි. එතකොට දැන් අපි මේ අපේ සිලබස් එකේ අපිට හම්බෙන්නේ දැනට මේ බේක්ලයිට් කියන එක වෙන තාප ස්ථාපනයි. ආයෙ ළමයි ඔයා කතා කරනවා වල්කනයිස් කරන රබර් කියන එක. හරි. ස්වභාවික රබර් නෙවෙයි. වල්කනයිස් කරන රබර් කියන එක වෙන ළමයි මේ වගේ හරස් සල්ෆර් වලින් හැදිච්ච හරස් සහ බන්ධන තියෙන ව්‍යුහයක් ළමයි තියෙන ජාලාකාර ව්‍යුහයක් තියෙන බේක්ලයිට් වලට වගේම වල්කනයිස් කරන රබර් වලට. ඒ නිසා සාමාන්‍ය බේක්ලයිට් සහ වල්කනයිස් කරන රබර් කියන ළමයි මේ තාප ස්ථාපන බහු අවයවක වලට උදාහරණ. හරි. තාප ස්ථාපන කියන ළමයි රත් කිරීමෙන් මෘදු කරන්න බැරි බහු අවයවක. හරි. එතකොට අනිත් වර්ගය තමයි තාප සුවිකාර කියන ආකාරය. ඒතකොට අනිත් එක ළමයි ඔක්කොම තාප සුවිකාර තමයි. කියන්නේ ස්වභාවික රබර් ඇතුළුව සියල්ලම තාප සුවිකාරය. රත් කිරීමෙන් මෘදු බවට පත් කර හැකි කියන ටයිප් එක. හරි. ඒක තමයි මේකේ පළවෙනි ප්‍රකාශනයේ අවුලක් නැහැ ළමයි. හරි ප්‍රකාශනයක් තමයි දීලා තියෙන්නේ. ඊට පස්සේ B ප්‍රකාශනය ගත්තොත් එහෙම බලන්න. දැන් මෙන්න මේ අදාළ තැනුම් මේක කියලා බලන්න. මේ ළමයි තියෙන්නේ එතීන් කියන එක නේද? එතිලීන් කියලා කියනවා. මේක ළමයි බහු අවයවීකරණය වුණොත් තියෙන හැදෙන එක්කෙනා තමයි මෙන්න මේ අදාළ එක්කෙනා. මේ ළමයි කියන්නේ මොකද්ද? පොලිතීන් කියන එක්කෙනා. නැත්නම් පොලි එතිලීන් කියලා කියනවා. හරි පොලිතීන් නැත්නම් පොලි එතිලීන්. ඒතර මේක ළමයි ආකලන බහු අවයවයක්. හරි පරිබන්ධන කැල තමයි සම්බන්ධ වෙන්නේ ආකලනයක්. හරි එතකොට ආකලන බහු අවයවීකරණයේදී පොලිතීන් නැත්නම් පොලි එතිලීන් සෑදේ ළමයි ප්‍රකාශනය හරි එකක්. ස්වභාවික රබර් වල ළමයි සෑම පුනරාවර්තන ඒකකයකම දැන් ස්වභාවික රබර් ළමයි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ව්‍යුහයක් තමයි ඒකට තියෙන්නේ. ස්වභාවික රබර් ළමයි ගත්තොත් මෙන්න මේ වගේ ව්‍යුහයක් ළමයි යාට තියෙන්නේ. ළමයි ව්‍යුහය. මේ ළමයි කියන්නේ සිස් පොලිඅයිසොප්‍රේන්. මේ CH2 ගන්න එක පැත්තේ ඉන්න සිස් පොලිඅයිසොප්‍රේන්. හරි ඒක ළමයි මේකේ එන්නේ නැතුව ලියුවොත් කියනවා පුනරාවර්තන ඒකකය. ළමයි ඒකේ තියෙන්නේ කාබන් කාබන් ඩබල් බොන්ඩ් එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රකාශනය තමයි වැරදි. මේක දිත්තමද දෙකක් කියලා කට්ටිය කියන්නේ ඒ නිසා ළමයි ප්‍රකාශනය වැරදි. D එක පොලිස්ටයිරීන් බ්‍රෝමීන් ජලය නිර්වර්ණ කරයි. හරි. ළමයි පොලිස්ටයිරීන් කියන එක නා හදන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ තැනුම් මේකේ. ඕන්න ඔබ තමයි ළමයි පොලිස්ටයිරීන් කියන රිජියු බෝම් හදන්න පාවිච්චි කරන තැනුම් මේකේ. ළමයි මේක සම්බන්ධ වෙනකොට සම්බන්ධ වෙන්නේ අනිත් කට්ටියත් එක්ක ෆයි බන්ධනයේ කැඩිලා දෙපැත්තට ළමයි ගිහලා මෙන්න මේ වගේ කැලි තමයි සම්බන්ධ වෙලා බහුව එකේ හැදෙන්නේ. ඒ නිසා ළමයි පොලිස්ටයිරීන් කියන බහු අවයවිකයේ ඇතුළේ ළමයි කාබන් කාබන් දිත්ත බන්ධන නැහැ. ඒ නිසා ළමයි Br2 දැම්ම කියලා පොලිස්ටයිරීන් කියන එක ළමයි ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නමුත් ළමයි හිතන්නකෝ ස්වභාවික රබර් වලට දැම්ම කියලා. රබර් වල ළමයි මෙන්න මේ ෆයි බන්ධනයේ තියෙන නිසා අන්න බ්‍රෝමීන් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන්. ඒ නිසා ස්වභාවික රබර් වලට ළමයි බ්‍රෝමීන් ජලය නිර්වර්ණ කිරීමේ හැකියාවක් තියෙනවා. නමුත් ළමයි අනික් කට්ටියන්ට එහෙම හැකියාවක් නැහැ. ඒකට හේතුව CC ෆයි බන්ධන ළමයි නැහැ ඒවා. අර ඒ නිසා ළමයි මේක D ප්‍රකාශනය වැරදි. ඒ නිසා ඔයාලට ගන්න වෙන්නේ A සහ B ළමයි හරි උත්තරේ 1 කියලා ගත්ත හැකි. හරි. උත්තරේ 1 කියලා ගත්ත හැකි ළමයි මේ 43 වෙනි ප්‍රශ්නේ. හරි. අපි දැන් ඊළඟ 44 ප්‍රශ්නයට එනවා. ඉතින් භෞතික පාඩම් එක අනිවාර්යෙන් පාඩම් කරන්න. ලකුණු ලේසියෙන් ළමයි ගන්න පුළුවන් කොටස් නේ. හරි ඊළඟට අපි යනවා ළමයි 44 ප්‍රශ්නයට.
බලන්න 44 ළමයි තියෙන වෙන්නේ පරිවර්තනය. ඔයාලට දීලා තියෙන ළමයි ඇනිලින් කියන එක නා. මේ ඇනිලින් කියන එක පාවිච්චි කරලා ඔයාලට හදන්න ඕනේ. මෙන්න මෙහෙම සංයෝගය. Cl Br Br Br. ළමයි මේ Br 3 අනිවාර්යයෙන්ම ළමයි දාගන්න වෙන්නේ මෙන්න මේ NH2 ගන්න ඉන්නේ නැද්ද? ඒක දාගන්න ළමයි Br2 කියන එක නා ජලීය මාධ්‍යයේදී හරි CCl4 මාධ්‍යයේදී හරි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඉතින් මේ Br2 ළමයි දාපුවාම වෙන්නේ මේ NH2 කාණ්ඩය මගින් සිදු කරන අධිසක්‍රියණය නිසා Br ළමයි O2 හා පැරා සියලු ස්ථාන වලට සම්බන්ධ වෙනවා. දැන් ළමයි ඔයාලට පේනවා මේ NH2 කැලල තමයි Cl කරලා තියෙන්නේ ඒකට. ඔයාලා මෙහෙම වැඩක් කරන්න පුළුවන්. මේ NH2 පාර්ට් එක තමයි සෝඩියම් නයිට්‍රයිඩ් HCl දාලා 0.5 අතර ළමයි ටෙම්පරේචර් එක දීලා ඔයාලට ළමයි පුළුවන් මේ කොටස ඩයසෝනියල් ලවණ කොටසක් බවට පත් කරගන්න. දැන් 10 ට ළමයි ටෙම්පරේචර් මෙතන වැඩි වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම OH කාණ්ඩයක් බවට පත් වෙන NH2. එහෙම ළමයි වෙන්න බෑ. ඊළඟ ළමයි කරන් තියෙන්නේ මෙන්න මේ N2+Cl- කියන කොටස Cl එකක් කරන්න. ඔයාලට ළමයි දාන්න පුළුවන් ප්‍රතිකාරක තමයි CuCl කියන එක නා දාන්න පුළුවන්. නැත්නම් ළමයි ඔයාලට දාන්න පුළුවන් තව ප්‍රතිකාරකයක් තියෙනවා මේකට. Cu2Cl2. එහෙනම් ඔය දෙකේම ළමයි තියෙන්නේ කොපර් ධන කියන එක නා තමයි තියෙන්නේ. කොපර් ප්ලස් එක තමයි තියෙන්නේ. හරි කොපර් ප්ලස් එක තමයි තියෙන්නේ ළමයි උත්ප්‍රේරක ලෙස ක්‍රියාත්මක වෙන කොපර් ප්ලස් ලවණේ. හරි. තමයි ඔන්න ඕක තමයි කතාව. එතකොට දැන් මේක ළමයි බලන්න පළවෙනි උත්තරේ ගත්තොත් ළමයි මේකේ වැරදි 10ට වඩා වැඩි උෂ්ණත්ව කියලා කියලා තියෙන්නේ. 10ට තමයි වැඩි වුණොත් මේ NH2 කෑල්ල OH කෑල්ලක් බවට පත් වෙනවා ළමයි පරිවර්තනය කරන්න බැරි වෙනවා. ළමයි දෙවෙනි එකේදී 0.5 අතර දෙවෙනි එක තමයි ළමයි හරියේ. A කියන එක ළමයි වැරදි. B කියන එක නා ළමයි හරි. C කියන එක නාට එන්න. ඒකේ ළමයි ප්‍රශ්නේ තියෙන්නේ එතන පාවිච්චි කරලා තියෙන්නේ CuCl2 කියලා එකක්. එතන ළමයි කොපර් දාන දෙක තියෙන්නේ. එයා පාවිච්චි කරන්න බෑ. කොපර් ප්ලස් තමයි පාවිච්චි කරන්න ලවණේ. කොපර් 2+ පාවිච්චි කරන්න බෑ. ඊට පස්සේ ළමයි D කියන එකේ වැරද්ද. ඒක තමයි 10ට වඩා වැඩි උෂ්ණත්ව පාවිච්චි කරලා තියෙන. ඒ නිසා ළමයි D වැරදි. ඒ නිසා ළමයි D පමණක් නිසා උත්තරේ 44 5ට යනවා. හරි 5ට යනවා. ඉස්සෙල්ලාම එනවා 45 MCQ ප්‍රශ්නයට. හරි 45. හරි බලමු 45. දැන් මේ කරනකොට ඔයාලට දැනගන්න ඕන දේවල් ටිකක් තියෙනවා. සාමාන්‍ය ළමයි ඔය සෝඩියම් බයිකාබනේට් කාබනේට් එක්ක සෝඩියම් කාබනේට් ළමයි බයිකාබනේට් එක්ක තමයි කොහේ හරි කිව්වොත් එහෙම කාබන් ඩයොක්සයිඩ් වායුව පිට කරන ක්‍රියාකාරී කාණ්ඩ කියලා. අපි ළමයි ඒ ලෙවල් මට්ටමේදී අපි සාමාන්‍ය ළමයි කතා කරන්නේ කාබොක්සිලික් අම්ල කාණ්ඩයට මේ වැඩේ පුළුවන්. ආයෙ ළමයි සාමාන්‍යයෙන් ඔය ඇමීන අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරලා හැදෙන මෙන්න මේ වගේ කොටස්. මේවට කියන ළමයි ආම්ලික ලවණ කාණ්ඩ. මේ හැදෙන ළමයි සාමාන්‍යයෙන් ඔය ඇමීන වල තියෙන NH2 ගෑලි තනුක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් තමයි ඇති වෙන්නේ. ඒවා තමයි ආම්ලික ලවණ කොටස් කියලා කියන්නේ. මේ කොටස් දෙකටම ළමයි මේ හැකියාව තියෙනවා. දැන් ඔයා බලන්න ළමයි මුලින්ම කියන සෝඩියම් කාබනේට් ද්‍රාවණයක් සමග CO2 පිට කරයි. එතකොට ළමයි ඔයාලට මේකේ A තියාගන්න වෙනවනේ. ඇයි? ඒගේ ළමයි තියෙනවා අර යට කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් තියෙනවා මෙතන. හරි ඒ නිසා ළමයි මේක පිළිගන්න වෙනවා. කාබොක්සිලික් අම්ල කාණ්ඩය නිසා කාබනේට් එක්ක ළමයි CO2 පිට කරන්න පුළුවන්. දෙවෙනි එකේ ළමයි ඔයාලට පේන මෙන්න මේ වගේ එකක්. මෙන්න මෙතන ළමයි තියෙනවා අර මං කිව්ව ක්‍රියාකාරී කාණ්ඩය කවුද? CH3 Na3 Cl- කියන කොටස ළමයි තියෙනවා. ඒ කියන්නේ මේ ආම්ලික ලවණ කාණ්ඩ කොටසක් තියෙනවා මෙතන. හරි Na3+ කොටස ළමයි තිබුණොත් එහෙනම් මේවා ආම්ලික ලවණ කාණ්ඩ කියලා කියන්නේ. ඒ නිසා ළමයි එයාටත් පුළුවන් මේ කාබනේට් එක ළමයි CO2 පිට කරන්න කිසි අවුලක් නැහැ. ළමයි C එකේදී ඔයාලට පේනවා. ඒ C උත්තරේ ළමයි ඔයාලට පේනවා කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් ළමයි තියෙනවා. හරි ඒ වගේම මෙතන NH2 කාණ්ඩයක් බෙන්සීන් වලයට සම්බන්ධ වෙලා තියෙනවා.
ළමයි මේ පළවෙනි සෝඩියම් කාබනේට් එක CO2 පිට කරනවා කිව්වහම ඔයාලා මේ තුනම තියාගන්න වෙනවා. හැබැයි ළමයි D අයින් කරන්න පුළුවන්. ඒක විදිහට D වල මේ කාණ්ඩ දෙක එකක් ළමයි නැහැ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ ළමයි D එක අයින් කරලා දාන්න පුළුවන්. දෙවෙනි එක. සෝඩියම් නයිට්‍රයිට් HCl සමග ළමයි වායුවක් පිට කරයි. ඔයා දැනගන්න. සාමාන්‍ය ළමයි ඔන්න ඔය ඇමීන ටයිප් එක. හරි RNH2 කාබන්ට සම්බන්ධ වෙච්ච NH2 කැලේ ළමයි තියෙනකොට ඔය සෝඩියම් නයිට්‍රයිට් HCl ළමයි දානකොට 10ට වැඩි නැත්නම් 25 ළමයි 10ට වැඩිනේ. බෙන්සීන් වලයට සම්බන්ධ වෙච්ච NH2 කාණ්ඩයක් වුණත් කෙලින්ම ළමයි OH කාණ්ඩයක් බවට පත් වෙනවා. නයිට්‍රජන් වායුව පිට වෙනවා. ඒක ළමයි දැන් සාමාන්‍යයෙන් අපි කියනවනේ NH2 කාණ්ඩේ බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච අවස්ථාවේදී අර සෝඩියම් නයිට්‍රේට් HCl ළමයි 10ට වඩා වැඩියෙන් දැම්මොත්නේ ඔය NH2 පාර්ට් එක OH වෙන්නේ. ඒ NH2 කාණ්ඩ ළමයි බෙන්සීන්ට බැඳලා නැති අවස්ථාවේදී ආයේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනම NH2 කාණ්ඩයක් ඇමීනවල මොන උෂ්ණත්වයේ ළමයි දැම්ම සෝඩියම් නයිට්‍රේට් HCl අනිවාර්යයෙන්ම ඒක OH කාණ්ඩයේ බවට ළමයි පත් වෙනවා. ටෙම්පරේචර් එක ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් ළමයි බෙන්සීන් වලයට සම්බන්ධ වෙච්ච NH2 කාණ්ඩ පවා 10ට වැඩි ටෙම්පරේචර් එකකදී ළමයි අනිවාර්යයෙන් සෝඩියම් නයිට්‍රේට් HCl දානවා ළමයි. ඒක අනිවාර්යයෙන්ම NH2 කැල්ල OH වලට කියලා ළමයි N2 පිට වෙනවා. හරි? මතක තියාගන්න. හරි? දැන් ළමයි බලන්න ඔයාට දැන් මේක සෝඩියම් නයිට්‍රේට් ළමයි HCl දාවම මෙන්න මේ NH2 කැල්ල ළමයි OH වෙනවා. ප්‍රශ්නයක් නැහැ. N2 පිට වෙනවා. මෙතන ළමයි මොකද වෙන්නේ? මෙතන ළමයි මතක තියාගන්න මේ CH3NH2 වගේම ළමයි ඔය CH2NH3+ කාණ්ඩල් ළමයි සෝඩියම් නයිට්‍රයිට් HCl එක්ක ළමයි කිසි ප්‍රශ්නයක් නැහැ. OH කාණ්ඩයක් බවට පත් වෙලා N2 පිට වෙනවා. එනවා මතක තියාගන්න මේ රියැක්ෂන් එක ළමයි මෙයාටත් වැඩ කරනවා. මේ වගේ ළමයි ආම්ලික ලවණ කාණ්ඩයක් ළමයි හිටියොත් එයාටත් වැඩ කරනවා. කිසි අවුලක් නැහැ ළමයි. දෙකටම වැඩ. ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ නිසා ළමයි මෙන්න මේව හැදෙනවා. හරි. මෙයාට දැම්මොත් මොකද වෙන්නේ? 25 දාන හින්දා ළමයි ඒක ප්‍රශ්නයක් නැහැ. බෙන්සීන්ට සම්බන්ධ වෙච්ච NH2 කාණ්ඩේ පවා ළමයි OH කාණ්ඩයක් බවට පත් වෙනවා. දැන් ළමයි කියන මෙන්න මේ හම්බෙන එක්කෙනාට ආම්ලික ඩයික්‍රෝමේට් දාපුවාම ළමයි ඒක කොළ පාට වෙනවා. ඩයික්‍රෝමේට් ළමයි ආම්ලික මාධ්‍යයේ කොළ පාට වෙන්නම් හරණය වෙන්න එපේ. මේක තමයි ආම්ලික මාධ්‍යයේ කොළ පාටක් කියලා. තමයි මේක හරණය වෙන්න නම් මේ ලැබිච්ච සංයෝගේ කරණය වෙන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න ඕන. ප්‍රශ්නයක් නැහැ ළමයි මෙන්න මේ අදාළ CH2OH කියන්නේ ප්‍රාථමික මධ්‍යසාර කාණ්ඩයක්. මේකට ළමයි COOH කාණ්ඩයක් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන් එක්කෙනෙක්. කිසි අවුලක් නැහැ. ඒ නිසා ළමයි මේක අපිට ගන්න පුළුවන් උත්තරයක් විදියට. මෙතන ළමයි එහෙමයි. මේ CH2NH කැල ළමයි ආම්ලික ඩයික්‍රෝමේට් වලින් ළමයි ඔක්සිකරණය වෙන්න පුළුවන් මොකක් බවටද? කාබොක්සිලික් අම්ල කාණ්ඩයක් බවට. හැබැයි ළමයි මේක ඇතුලේ ඔක්සිකරණය විය හැකි ක්‍රියාකාරී කාණ්ඩ නෑ ළමයි. බෙන්සීන් වලයට සම්බන්ධ වෙච්ච OH කාණ්ඩ නැත්නම් මධ්‍යසාර ළමයි ඔක්සිකරණය කරන්න බෑ. හරි? ඒ නිසා ළමයි උත්තරේට ගන්න අපිට දිවසින් කට්ටියන්ගෙන් A හා B. හරි? A හා B ළමයි උත්තරේ 1 කිලෝවට ගත්ත හැකි. හරි ඊළඟ එමු අපි ඊළඟ ප්‍රශ්නයට තමයි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ 46 ප්‍රශ්නේ. හරි බලමු. තමයි සාමාන්‍යයෙන් යකඩ විකාදනය කියන එක සිද්ධ වෙනකොට යකඩ විකාදනය ළමයි සිද්ධ වෙනකොට මේ යකඩ ළමයි සාමාන්‍යයෙන් ඔක්සිජන් එක්ක සහ ජල වාෂ්පත් එක්ක ගැටෙන්න ඕනේ. ගැටුණට පස්සේ තමයි ළමයි යකඩ විකාදනය කියන එක සිද්ධ වෙන්නේ. ඒක ළමයි කැටෝඩ ප්‍රතික්‍රියාවේදී වෙන්නේ නැත්නම් ඔක්සිහරණ ප්‍රතික්‍රියාවේදී ළමයි සිද්ධ වෙන්නේ. මේ ඔක්සිජන් කියන එක ළමයි ජලයත් එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් මේ වගේ ළමයි හරණය වීමක් වෙනවා. මේ ළමයි තියෙන විකාඩනයේ හරණ ප්‍රතික්‍රියාව තමයි මේ තියෙන්නේ. කැතෝඩ ප්‍රතික්‍රියාව. ළමයි ඒකට විකාදනයේ මොකද ඇනෝඩ ප්‍රතික්‍රියාව වෙන්නේ? නැත්නම් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව වෙන්නේ. යකඩේ ළමයි ඔක්සිකරණය වෙලා දිය වෙන එක. අර තියෙන ළමයි විකාදනයේ ඇනෝඩ ප්‍රතික්‍රියාව මෙතන විකාදනයේ කැතෝඩ ප්‍රතික්‍රියාව. ළමයි යකඩ පෘෂ්ඨයට
යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සම්බන්ධ කරොත් යකඩ පෘෂ්ඨයට තමයි යකඩ වලට වඩා සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් සම්බන්ධ කරොත් මැග්නීසියම් කියලා හිතන්න. මෙහෙමයි සම්බන්ධ කරලා අපිට පුළුවන් ළමයි යකඩේ විකාශනය නවත්ත ගන්න. ඒතකොට ළමයි මේ කැතෝඩ ප්‍රතික්‍රියා ප්‍රශ්නෙන් නේද සිද්ධ වෙනවා. ගැටලුවක් නැහැ. ළමයි හැබැයි ඇනෝඩ ප්‍රතික්‍රියාවල මේක සිද්ධ වෙන්නේ නැහැ ඒතකොට. ඒකට හේතුව ළමයි සාමාන්‍යයෙන් අර යකඩ පෘෂ්ඨයට යකඩ වලට වඩා සක්‍රියතාවයේ වැඩි කෙනෙක් සම්බන්ධ කරාට පස්සේ එතන ළමයි යකඩේ කියන එක නෙවෙයි ඔක්සිකරණය වෙන්නේ. එතකොට ඔක්සිකරණය වෙන්න පටන් ගන්නෙ අර සක්‍රියතාවයේ වැඩි ලෝහය. හරි? එතකොට වෙන්නේ ළමයි මෙතන ඔක්සිකරණය වෙන්නේ යකඩේ වෙනුවට ළමයි. යකඩේ වෙනුවට මෙන්න මේ සක්‍රියතාවයෙන් වැඩි ලෝහය තමයි ළමයි ඔක්සිකරණය වෙන්නේ. වඩාම මේ වැඩේට මොකදනේ සක්‍රියතාවය වැඩි ඕනම ලෝහයක් සාමාන්‍ය යකඩ වලට වඩා පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි මෙතන උනේ මොකද්ද? යකඩ පෘෂ්ඨයට යකඩ වලට වඩා ළමයි සක්‍රියතාවයෙන් වැඩි ලෝහයක් ස්පර්ශ කරේව නැත්තම් ළමයි සම්බන්ධ කරා පෘෂ්ඨයට. ඒක තමයි කැතෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වුන්නේ නැහැ. කැතෝඩ ප්‍රතික්‍රියාව සිද්ධ වුණා. අර ඇනෝඩ ප්‍රතික්‍රියාව ළමයි සිද්ධ වෙන්නේ මොකද්ද? අර සක්‍රියතාව වැඩි ලෝහය දියවීමක් තමයි සිද්ධ වෙන්නේ ළමයි. එතකොට යකඩේ ළමයි විකාශනයෙන් ආරක්ෂා වෙනවා. හරිද ළමයි කැතෝඩ පෘෂ්ඨය නැත්නම් මේ යකඩ පෘෂ්ඨය ළමයි මේ වගේ අවස්ථාවක දැන් මේ අදාළ මැග්නීසියම් වගේ ළමයි ලෝහ පාස්සපු අවස්ථාවක යකඩ පෘෂ්ඨය ළමයි කරන්නේ ඉතින් මෙන්න මේ කැතෝඩ ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙන පෘෂ්ඨය ලබා දීමක් තමයි කරන්නේ. පෘෂ්ඨය සැවීමක් තමයි කරන්නේ. යකඩේ විකාශනය වෙන්නේ නැහැ. හරි. ඊළඟට පළවෙනි එකකින් කියනවා මෙන්න මෙහෙම කතාවක්. භූගත යකඩ නල මාර්ගයේ විකාශනය එම් ලෝහයක් නල මාර්ගයට පෑස්සීම වගේ වළක්වාගත හැකිය. විකාශනයේ වැළැක්වීමේ මෙම ක්‍රියාවලිය සම්බන්ධයෙන් පහත දෙතු කුමන ප්‍රකාශනයේ සත්‍ය වේද? දැන්මයි මේ විකාශනයේ සාමාන්‍ය වළක්වන්න ගොඩක් වෙලා දැන් මැග්නීසියම් දැන් අපිට කියන්නේ සක්‍රිය එම් ලෝහයක් නල මාර්ගයට පෑස්සීමෙන් වළක්වාගත හැකිය. එම් ලෝහය ළමයි මේ කොහොම පාස්සනවද කියලා මොකද හරියට පැහැදිලි නැහැ. සාමාන්‍යයෙන් මේ පරතර සහිතව තමයි සාමාන්‍ය ළමයි මේ පටි නැත්තම් වලලු විදිහට තමයි ළමයි මේ නල මාර්ග වලට මේක සාමාන්‍ය සම්බන්ධ කරන්නේ. මේක පොඩි අනිශ්චිතභාවයක් තියෙන නිසා මේකේ උත්තරේ ඕල් එකක් දීලා තිබුණේ. නමුත් අපි මේකේ concept එකත් එක්කලා මේ උත්තරේ තෝරන්න බැලුවොත් එහෙම M ලෝහේ මැග්නීසියම් ළමයි වෙන්න පුළුවන්. ඒකට හේතුව මැග්නීසියම් කියන්නේම සක්‍රියතාවයේ වැඩි එක්කෙනෙක් ළමයි. යකඩ වලට වඩා ඒ නිසා ළමයි මේකේ M කියන මේ M කියන ලෝහය මැග්නීසියම් විය හැකි යවුලක් නැහැ. B එක ළමයි M ලෝහයේ ඔක්සිකරණයට වාජනය වේ. අනිවාර්යයෙන් ළමයි M ලෝහය තමයි දිය වෙන්නේ. සක්‍රියතාවය වැඩි ලෝහය ළමයි දිය වෙන්නේ. එසා ඒක ළමයි හරි ප්‍රකාශන. C එක M ලෝහය ළමයි කොපර් නම් වෙන්න බෑ. කොපර් කියලා කියන ළමයි සාමාන්‍ය යකඩ වලට යටින් ඉන්නේ. එයා පෑස්සුවා කියලා ළමයි මොකවත් සිද්ධ වෙන්නේ නැහැ. යකඩේ විකාශනේ කලින්ටත් වඩා හොඳට සිද්ධ වෙනවා. හරි ඒ නිසා ළමයි C ගන්න බෑ. D එක නල මාර්ගයේ පෘෂ්ඨය මත ඇනෝඩීය ප්‍රතික්‍රියාවක් සිදු විය හැකිය. සාමාන්‍ය ළමයි පෘෂ්ඨය මත සිද්ධ වෙන්නේ ඇනෝඩීය ප්‍රතික්‍රියාවක් නෙමෙයි මම ඔයාලට කිව්වා. නල මාර්ගයේ පෘෂ්ඨය කියන එක කියන ළමයි එතකොට මෙන්න මේ කැතෝඩ ප්‍රතික්‍රියාව සඳහා ළමයි පෘෂ්ඨයේ සැපීමක් තමයි කරන්නේ. ඒ නිසා නල මාර්ගයේ පෘෂ්ඨය ළමයි සිද්ධ වෙන්නේ කැතෝඩීය ප්‍රතික්‍රියාවක් තමයි එතකොට සිද්ධ වෙන්නේ. ඇනෝඩීය ප්‍රතික්‍රියාව ළමයි සිද්ධ වෙන්නේ අර පාස්සපු ලෝහය මත. ඒ නිසා ළමයි මේකේ D එකත් වැරදි. ඇනෝඩීය ප්‍රතික්‍රියාවක් නෙවෙයි නල මාර්ගයේ පෘෂ්ඨයේ සිද්ධ වෙන්නේ ජලය හරණය වන කැතෝඩ ප්‍රතික්‍රියාව. සක්‍රියතාවය වැඩි ලෝහයක් නල මාර්ගයට සම්බන්ධ කරොත්. හරි එහෙනම් මතක තියාගන්න එහෙනම් ඔය ක්‍රමය. හරි. සාමාන්‍ය යකඩ පෘෂ්ඨයකට සක්‍රියතාවය වැඩි ලෝහයක් සම්බන්ධ කරවලා නැත්නම් ළමයි ස්පර්ශ කරලා අපිට මේ යකඩේ විකාශනයෙන් ආරක්ෂා කරගන්න පුළුවන්. හරි එහෙනම් ඒක උත්තරේ ළමයි 1 කියලා ගත්ත හැම මොකද මේකට ඕල් එකක් තමයි ළමයි දීලා තිබුණේ. අපි ළමයි යනවා 47 වෙනි ප්‍රශ්නයට. හරි බලමු 47 MCQ ප්‍රශ්නය. ළමයි කියන්නේ මෙන්න මෙහෙම කතාවක් සංවෘත භාජනයක් තියෙනවලු. කෙල්වින් 300 උෂ්ණත්වයේ මේක ළමයි හීලියම් කියන එක්කෙනාගේ සහ නියෝන් කියන එක්කෙනාගේ සමාන ස්කන්ධ ළමයි තමයි තියෙන්නේ.
අපේ ළමයි අහන මේ පද්ධතිය සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශන. හරි. මුලින්ම කියන ළමයි දෙන්නගේ මවුල අතර අනුපාතය මේ වගේ 5යි. අපි බලමු ළමයි හරි. හීලියම් මවුල සංඛ්‍යාව බෙදීම නියෝන් මවුල සංඛ්‍යාව. ඒ ප්‍රකාශනය නියෝන් මවුල ගන්න ළමයි ගන්න හීලියම් මවුල ගන්න පුළුවන් m බෙදීම ළමයි යාගේ මවුලික ස්කන්ධය 4. නියෝන් මවුල ගන්න එයාගේ ස්කන්ධය බෙදීම ළමයි 20. දැන් ළමයි ඔයාලට පේනවා සුළු කරලා පස්සේ 5ට 1යි කියලා ළමයි උත්තරයක් එන නිසා ළමයි මේකේ A ප්‍රකාශනය හරියට. ළමයි B ප්‍රකාශනය වායු දෙකේ ආංශික පීඩන සමාන වෙයි. ළමයි ආංශික පීඩන කියලා කියන්නේ යම් සංඝටකයක මිශ්‍රණයේ මුළු පීඩනයේ වතාවක් එයාගේ ළමයි මවුල භාගය. දැන් ළමයි වායු මිශ්‍රණයක් නිසා ළමයි මේක එකම පද්ධතිය තුළමයි තියෙන්නේ. ඒ නිසා ළමයි ඔයාලට පේනවා මේකේ මුළු පීඩනයේ ළමයි දෙන්නා සඳහා සමානයි. අවුලක් නැහැ. නමුත් ළමයි මේ කට්ටියගේ මවුල සංඛ්‍යාව වෙනස් නිසා මවුල භාගය ළමයි වෙනස්. හරි. මවුල භාග වෙනස්. මවුල භාග වෙනස් නිසා ළමයි ආංශික පීඩනත් වෙනස්. ඒ නිසා ළමයි දෙවි ප්‍රකාශනය වැරදි. C. අපි ළමයි ගන්නවා සාමාන්‍ය වායුවක ඝනත්වය. හරි P සමානයි dRT යට m කියලා ළමයි සමීකරණයක් කතා කරනවා. දැන් මේ වායු දෙකේ ළමයි ඝනත්ව අතර අනුපාතය සමානයි පරමාණුක ස්කන්ධ අතර අනුපාතය කියලා කේස් එකක් තියෙනවනේ. ඔයාලා මේ ගන්න වායු මිශ්‍රණයේ ළමයි එකම පද්ධතියේ ඉන්නේ. ඒ නිසා ළමයි උෂ්ණත්වය දෙන්නට සමානයි. R කොහොමද සමානයි. හැබැයි ළමයි දෙන්නගේ පීඩනය වෙනස්. පීඩන සමාන වුණා නම් අන්න ඔයාට ගන්න පුළුවන් ඝනත්ව අතර අනුපාතය මෞලික ස්කන්ධ අතර අනුපාතය නැත්නම් පරමාණුක ස්කන්ධ අතර අනුපාතයට සමානයි කියලා. එහෙනම් ඔය ළමයි C ප්‍රකාශනයේ හරියන්නේ පීඩන සමාන වුණා නම්. ඒ නිසා ළමයි වැරදි ප්‍රකාශනය. D එක. ළමයි මතක තියාගන්න අපි කතා කරන වැදගත්ම පොයින්ට් එක ළමයි වායුවක මධ්‍යයන්‍ය චාලක ශක්තිය. හරි. මධ්‍යයන්‍ය චාලක ශක්තිය සංකේතය ළමයි E bar. මේක ළමයි වායුවක කියලා අහන්නත් පුළුවන්. වායුවක මධ්‍යයන්‍ය චාලක ශක්තිය කියලා දෙන්නත් පුළුවන්. නැත්නම් ළමයි වායු අණුවක මධ්‍යයන්‍ය චාලක ශක්තිය කියලා වලට දෙන්නත් පුළුවන්. කොහොම දුන්නත් ළමයි මධ්‍යයන්‍ය චාලක ශක්තියක් නම් රඳා පවතින්නේ උෂ්ණත්වය මත විතරමයි. ඒක ළමයි උෂ්ණත්වයට නිරපේක්ෂ උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතිකයි. දැන් මේ වායු දෙකම ළමයි එකම ටෙම්පරේචර් එකේ ඉන්න නිසා ළමයි මේ දෙන්නගේ මධ්‍යයන්‍ය චාලක ශක්තිය ළමයි සමානයි. ඒ මධ්‍යයන්‍ය චාලක ශක්ති සමාන නිසා ඒ මධ්‍යයන්‍ය චාලක ශක්ති අතර අනුපාතය ළමයි එකට සමාන වෙන්නේ. මධ්‍යයන්‍ය චාලක ශක්ති සමාන නිසා ළමයි අනුපාතය 1යි දෙන්න. මධ්‍යයන්‍ය චාලක ශක්තිය අතර අනුපාතය 1යි. ළමයි දැන් මේක D ප්‍රකාශනයේ කියන මධ්‍යයන්‍ය චාලක ශක්තිය අතර අනුපාතය ළමයි පරමාණුක ස්කන්ධ අතර අනුපාතයට සමානයි. වැරදිනේ. මධ්‍යයන්‍ය චාලක ශක්ති දෙකේ ළමයි අනුපාතය එන්නේ 1යි. නමුත් එහා පැත්තේ ළමයි එකක් එන්නේ නැහැ නේ. වෙනස් අනුපාතයක් එන්නේ. හරි. ඒ නිසා ළමයි මේකේ D ප්‍රකාශනයත් වැරදි. ඒ පමණක් නිසා ළමයි උත්තරේ 5. හරි උත්තරේ 5. හරි ඊළඟ ළමයි වෙනවා 48 MCQ ප්‍රශ්නයට එමු. 48. සාමාන්‍ය කන්සෙප්ට් එකක් කතා කරනවා ළමයි සාමාන්‍යයෙන් මේ ඔය ඒ කියන්නේ උමාලාසවණය හරි සාමාන්‍ය ළමයි ඔය තාපයට සංවේදී වෙන ශාක කොටස් ඇතුලේ තියෙන ළමයි තෙල් සංඝටක ඉහළ උෂ්ණත්වවලදී ළමයි ඒ කට්ටිය සාමාන්‍ය ඔය තෙල් වල ළමයි සාමාන්‍ය තාපාංගය ළමයි ගොඩක් වැඩි. හරි සාමාන්‍යයෙන් සෙන්ටිග්‍රේඩ් 300 350 වගේ ළමයි සාමාන්‍ය ඉහළ උෂ්ණත්ව වලට රත් කරන්න ඕන ළමයි සාමාන්‍යයෙන් තෙල් එක අපි රත් කරලා වාෂ්ප කලාපයට ඔය තෙල් අංශු ගන්නවා.
එතනමයි සාමාන්‍ය සංශුද්ධ තෙල් එක ළමයි සාමාන්‍ය රත් කරලා තාපාංකයට ගේනකොට සාමාන්‍ය ළමයි ඉහළ උෂ්ණත්වයකට මේක රත් කරන්න වෙනවා. ඒ නිසා ළමයි සාමාන්‍ය ඉහළ උෂ්ණත්ව වලදී ළමයි සාමාන්‍ය මේ ගොඩක් ඔය තෙල් සංඝටක ළමයි ගත්තොත් ඔය ශාක කොටස් වල තියෙන සගන්ධ තෙල් සංඝටක කියලා කියන්නේ ඒවට. ඒ ළමයි සාමාන්‍ය තාපයට සංවේදී නිසා මොකද ඒ වගේ සාමාන්‍යයෙන් අර වගේ ඉහළ උෂ්ණත්ව වලට රත් කරනකොට තමයි සාමාන්‍ය ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්. ළමයි මේ වගේ සාමාන්‍ය තාප සංවේදී තෙල් වර්ග ළමයි සාමාන්‍යයෙන් නිස්සාරණය කරගන්න වෙන් කරගන්න ගොඩක් වෙලාවට ළමයි පාවිච්චි කරන හුමාල ආසවණය කියන concept එක. හුමාල ආසවණය ළමයි කරනකොටම අනිවාර්යයෙන් ළමයි අපි කතා කරනවා මේ අදාළ හුමාල ආසවණය කරනකොට ළමයි අනිවාර්යෙන් මේ අදාළ ද්‍රව දෙක අනිවාර්යෙන් අමිශ්‍ර පද්ධතියක් විදිහට ළමයි ඉන්න ඕනේ. අපි උදාහරණයක් ළමයි ගත්තොත් එහෙම දැන් ජලයට ළමයි සාමාන්‍යයෙන් මේ තෙල් තියෙන ශාක කොටස් ටික ළමයි දාන එක තමයි කරන්නේ. සරලව කිව්වොත් එහෙම මේ වගේ ශාක කොටස් ටික ළමයි දාලා මේවා ඇතුළේ ළමයි තෙල් තියෙනවා. තෙල් තියෙනවා. මේකෙන් තෙල් අංශු තමයි තියෙන්නේ. දැන් මේ තියෙන තමයි ජලය. මේ වටේ තියෙන ජලය. දැන් මේක රත් කරනකොට වෙන්නේ මේ ජලාංශු ළමයි වායු කලාපයට ඇතුළත් වෙනවා. ඒවා මගින් ළමයි ඇති වෙනවා පීඩනයක් ජල වාෂ්ප වල ආංශික පීඩනය. ආය ළමයි මේ තෙල් සංඝටක කොටසුල් ළමයි වෙනම වාෂ්ප කලාපයට එනවා. ඒ වගේ ළමයි ඇති වෙන්නේ මේ තෙල් සංඝටක වලින් ඇති කරන ආංශික පීඩනය. දැන් ওই පීඩන දෙකේ ළමයි එකතුව අර බාහිර පීඩනයට ළමයි සමාන වුණොත් එහෙම. අන්න ඒතකොට ළමයි අපි කියන පද්ධතියේ තාපාංකයට ආවා කියලා. තමයි මේ හුමාලාසන concept එක ළමයි කරන්නේ එකිනෙකට අමිශ්‍ර ද්‍රව පද්ධතියකට. මේක තමයි වෙන්නේ මේක යෙදෙන මූලධර්මයේ තමයි ළමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. මේක ළමයි වෙන්නේ වාෂ්ප කලාපයේ මුළු පීඩනය හැදෙන්නේ ජලයේ ආංශික පීඩනයේ ධන එකතු කරන තෙල් එකේ ආංශික පීඩනය කියන දෙකේ එකතුවට තමයි සමාන වෙන්නේ. මේ දෙකේ එකතුව මුළු පීඩනයට සමාන වෙච්ච ගාම බාහිර පද්ධති ළමයි තාපාංකයට යනවා. ළමයිගේ වාසිය තමයි ළමයි සාමාන්‍ය තෙල් එකේ තාපාංකය සංශුද්ධ කෙනාගේ සෙන්ටිග්‍රේඩ් 300යි නම් ජලයේ ළමයි තාපාංකය සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් 100යි. ළමයි සමස්ත පද්ධතියේ තාපාංකය ළමයි සෙන්ටිග්‍රේඩ් 96ක් 97ක් වගේ අතර අගයකදී ඒ වගේ ළමයි අගයකදී ළමයි කෙලින්ම සමස්ත පද්ධතියේ තාපාංකයට එනවා. අපේ ළමයි කියන මේ හුමාල ආසෝන concept එකේ ළමයි තියෙන වැදගත්ම වාසියක් තමයි මේ වගේ දෙන්නගෙම තාපාංක වලට වඩා ළමයි අඩු උෂ්ණත්වයකදී සමස්ත පද්ධතියේ තාපාංකයේ එළඹීම. දැන් තෙල් ඔයා අමිශ්‍ර පද්ධතියක ළමයි පාවිච්චි කරොත් එහෙම ද්‍රව කලාප තුනක් තියෙනවා කියලා හිතන්නකෝ. එක්කෙනෙක්ගේ 20යි අනිත් එක්කෙනා 40 අනිත් එක්කෙනා 60යි තාපාංක. හරි. ඔන්න අමිශ්‍ර පද්ධතිය ළමයි ගන්නවා A කලාපය B කලාපය C කලාපය. ළමයි තාපාංක සෙන්ටිග්‍රේඩ් මේකේ 20යි මේකේ 40යි මේක ළමයි 60යි කියලා හිතන්නකෝ. තමයි මේ සමස්ත පද්ධතියේ තාපාංකය ගත්තොත් මේ තුන් දෙනා එකිනෙකට අමිශ්‍රයි නම් සමස්ත පද්ධතියේ තාපාංකය ළමයි 20ටත් වඩා අඩුයි. එතන මේකේ වාසිය. මේ වගේ අමිශ්‍ර ද්‍රව පද්ධතියක සමස්ත පද්ධතියේ තාපාංකය ළමයි තාපාංකයේ අඩුම සංඝටකයේ මගේටත් වඩා අඩුයි. ඒක 17ක් 18ක් වෙද්දි සමස්ත පද්ධතිය ළමයි තාපාංකයට එනවා. ඒක වාසිය. දැන් ළමයි මේක ළමයි 100ට වඩා අඩු උෂ්ණත්වයකදී මේ තෙල් එක වාෂ්ප කලාපයට ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒක ළමයි වාසිය. එතකොට කුමාල ආසනේ ළමයි යෙදීම ප්‍රධාන යෙදීම තමයි එනේ සගන්ධ තෙල් නිස්සාරණය. තව යෙදීම් තියෙනවා. මේ අදාළ හුමාලාසන concept එක ළමයි දාන්න නම් මේ මූලධර්මයේ දාන්න නම් ළමයි අනිවාර්යයෙන්ම ඒ ද්‍රව පද්ධතිය අමිශ්‍ර පද්ධතියක් විය යුතුයිමයි. හරි. එතන මූලධර්මයේ ළමයි ඩෝල්ටන්ගේ ආංශික පීඩන නියමය. ඒ දෙන්නගෙම පීඩන ළමයි වාෂ්ප කලාපයේ ඒ දෙන්නගෙම එකතුව මුළු පීඩනයට සමාන වීම නිසා තමයි ඔය වගේ ළමයි දෙන්නගෙම තාපාංක වලට වඩා සමස්ත පද්ධතියේ තාපාංකයේ ළමයි අඩු වෙන්නේ.
මතක තියාගන්න සීන් එක. හරි. එතකොට ළමයි ඔන්න පළවෙනි කියවනවා වාෂ්පශීලී තෙල් ජලය සමග සම්පූර්ණ මිශ්‍ර විය යුතුයි. වැරදි ළමයි. උමාල ආසන කන්සෙප්ට් එක දාන්නේ මිශ්‍ර පද්ධතියකට නෙමෙයි ළමයි අමිශ්‍ර පද්ධතියකට. තෙල් ජලයත් එක්ක ළමයි කොහොමද කලවම් වෙන්නේ? වාෂ්පශීලී තෙල් වලට ජලයට වඩා අඩු තාපාංකයක් තිබිය යුතුයි. සාමාන්‍ය ළමයි තියෙන්නේ වැඩි තාපාංකයක්. ප්‍රකාශනය වැරදි. වාෂ්පශීලී තෙල් ළමයි ජලය සමග මිශ්‍ර නොවිය යුතුයි. අනිවාර්යෙන්ම හුමාලාසන කන්සෙප්ට් එක දාන්න ළමයි අනිවාර්යෙන් අමිශ්‍ර පද්ධති විය යුතුමයි. D එක මිශ්‍රණයේ වායුගෝලීය පීඩනය යටතේ 100ට වඩා අඩු උෂ්ණත්වයකදී නටයි කිව්වා. ජලයටත් වඩා අඩු උෂ්ණත්වයකදී සමස්ත පද්ධතිය තාපාංකයට එළඹේ කියලා කිව්වා. ඒ නිසා ළමයි වාට උත්තරේ ගන්න පුළුවන්. C සහ D කියන ඒවා ළමයි හරි. තුන්වෙනි උත්තරේ වාට ගත්ත හැකි. හරි එහෙනම් ළමයි ඩෝල්ටන්ගේ ආංශික නියමය තමයි හුමාල ආසවනයේ මූල ධර්මය. තව ඉගෙන ගන්නවා භාගික ආසන කියලා එකක් ළමයි මිශ්‍ර පද්ධතියකට. ඒක ළමයි ඒකේ මූල ධර්මය තමයි මොකද්ද? රවුල් නියමය. හරි ඒවා අනිවාර්යෙන් බලන්න. දැන් ළමයි එනවා 49 MCQ ප්‍රශ්නයට. තමයි කියනවා මෙන්න මෙහෙම කතාවක් FeSO4 .7ක් H2O ප්‍රාථමික සම්මතයක් ලෙස භාවිතා කළ හැකියිලු. ඒක වැරදි. සාමාන්‍යයෙන් ප්‍රාථමික සම්මතයක් වෙන්න නම් පොඩි ලක්ෂණ ටිකක් ළමයි තියෙනවා. දැන් ප්‍රාථමික සම්මතයක් කියන ළමයි හරියටම එයාගේ දන්නා ස්කන්ධයක් ළමයි කිරලා අරගෙන දන්නා සාන්ද්‍රණයක් තියෙන ද්‍රාවණයක් ළමයි ඍජුව හදන්න පුළුවන්. අනිවාර්යයෙන්ම තමයි ප්‍රාථමික සම්මත කියලා කියන්නේ. ඒ තමයි සාමාන්‍ය ප්‍රාථමික සම්මතයක් වෙන්න නම් ළමයි තියෙන පොඩි ලක්ෂණ කීපයක් තියෙනවා. එකක් තමයි ළමයි ඒක වායුගෝලීය සංඝටකත් එක්ක ළමයි ප්‍රතික්‍රියා කරන්න බැරි වෙන්න ඕනේ. හරි මොකද්ද? වායුගෝලීය සංඝටක සමග ප්‍රතික්‍රියා නොවිය යුතුයි. දැන් මේක ගන්න බෑ ළමයි. මේක ළමයි Fe ධන දෙක තියෙන්නේ. මේක ළමයි වායුගෝලීය ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. වායුගෝලීය ඔක්සිජන් මගින් ළමයි මෙන්න මෙතන Fe ධන දෙක කියන අයනේ ළමයි Fe ධන තුන බවටපත් වෙනවා. මේක ටික වෙලාවක් ළමයි යද්දි මොනවද තියෙන්නේ? පෙරස් සල්ෆේට් නෙවෙයි. මේක ළමයි තියෙන්නේ පෙරික් සල්ෆේට් තියෙන්නේ. මෙයා තියෙන්නේ. මෙයා නම් ඕනනම් ප්‍රාථමික සම්මතයක් කියලා ගන්න පුළුවන්. ඒකට ආයෙ වෙන්න දෙයක් නැති හින්දා. නමුත් ළමයි මේක ගන්න බෑ. මේක වායුගෝලීය ඔක්සිජන් මගින් ළමයි ඔක්සිකරණය වෙනවා. ප්‍රතික්‍රියා කරන වායුගෝලීය O2 එක්ක. ඒකද තමයි වෙන්නේ Fe2+ එක වායුගෝලීය O2 මගින් Fe3+ බවටපත් වෙන එක. ප්‍රාථමික සම්මතයක් නෙමෙයි. එහෙනම් ප්‍රාථමික සම්මතක ළමයි වැදගත්ම එක ලක්ෂණයක් තමයි වායුගෝලීය සංඝටක සමග ප්‍රතික්‍රියා නොවිය යුතුයි. තමයි ඊළඟ එක තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රාථමික සම්මත කියනවා ළමයි සාමාන්‍යයෙන් එහෙම රත් කරාට එහෙම ළමයි වියෝජනය වෙන්නේ නැහැ. හරි රත් කරාට පස්සේ වියෝජනය වෙන්නේ නැහැ. ඒකත් වැදගත්ම කතාවක්. දැන් ඔය පොටෑසියම් පර්මැංගනේට් කියන ළමයි ප්‍රාථමික සම්මතයක් කියව නෙවෙයි. අවාසියක්. ඇයි? මේක ළමයි වියෝජනය වෙනවා. ආලෝකයෙන් හැම වෙලේම වියෝජනය වෙනවා. ඔයා මේක ආයේ දන්නවා ළමයි රත් කරාට පස්සේ මේක වියෝජනයෙන් හම්බ වෙනවා මොකද්ද? K2 MnO4 MnO2 සහ ඔක්සිජන් බව. මේක තමයි ආලෝකයේ මගින් මොකද නිකම්ම මේ වියෝජනය සිද්ධ වෙන්නේ. සාමාන්‍ය තමයි ප්‍රාථමික සම්මතයක් මෙහෙම වියෝජනය වෙන්න බෑ. දැන් ඔයාගේ හොත් එහෙම තමයි සෝඩියම් නයිට්‍රයිට්. සෝඩියම් නයිට්‍රේට්. ප්‍රාථමික සම්මතයක් ලෙස ගන්න පුළුවන්ද? බෑ ළමයි. ඔයා ඉගෙන ගන්න ඉස්කොණුවේදී මේක ළමයි වියෝජනය වෙනවා. ඒක වියෝජනයෙන් හම්බ වෙනවා සෝඩියම් නයිට්‍රයිට් දන ඔක්සිජන්. වියෝජනය වෙන කෙනෙක්ට ළමයි කවදාකවත් ප්‍රාථමික සම්මතයක් වෙන්න බෑ. හරි? වියෝජනය වෙන කෙනෙක්ට ප්‍රාථමික සම්මතයක් වෙන්න බෑ ළමයි. හරි? ඉහළ උෂ්ණත්වවලනේ සාමාන්‍ය මධ්‍යස්ථ උෂ්ණත්වවලදී පවා වියෝජනය වෙනවා නම් ඒවා ළමයි ප්‍රාථමික සම්මත නෙවෙයි. ආයෙත් සාමාන්‍ය තව පොඩි කයින් කතන්දර කීපයක් තියෙනවා. ඒවා තමයි සාමාන්‍ය ළමයි සංශුද්ධතාවය කියන එක සාමාන්‍ය වැඩි වෙන්න ඕනේ. සාමාන්‍ය ළමයි ජලය තුල ඉහළ ද්‍රාව්‍යතාවයක් තියෙන්න ඕනේ. ඉහළ ද්‍රාව්‍යතාවයක් තියෙන ළමයි ජලය තුල. සාපේක්ෂව ළමයි සාමාන්‍ය මෞලික ස්කන්ධය කියන එක වැඩි වෙන්න ඕනේ. අන්න ඒ වගේ ලක්ෂණ තියෙනවා. හරි? තමයි සාමාන්‍ය ප්‍රාථමික සම්මත වලට අපි සාමාන්‍යයෙන් ගන්න කට්ටිය ළමයි කීප දෙනෙක් ඉන්නවා. ඔය සෝඩියම් කාබනේට්, ආයෙත් පොටෑසියම් ඩයික්‍රෝමේට්.
ආය ළමයි KiO3 වගේ කට්ටිය. හරි. ආය ළමයි සෝඩියම් ඔක්සලේට්, පොටෑසියම් ඔක්සලේට් ළමයි යන්නේ වගේ කට්ටිය සාමාන්‍ය ප්‍රාථමික සමථයේදී ගන්න කට්ටිය. හරි. ඒ ළමයි මේක පළවෙනි එක ගන්න බෑ කියලා හොඳටම පේනවා. ඒක ළමයි වායු ගෝලීය O2 වලින් ඔක්සිකරණය වෙන සංයෝගයක්. ඒ නිසා ඒක ළමයි ගන්න බෑ කියලා කොහොමද තේරෙනවා. වාතයට නිරාවරණය වේ ඇති විට මේක ළමයි දුමුරු වර්ණයට හැරෙනවා. ඒක ළමයි දුමුරු වර්ණයට හැරෙන්න හේතුව Fe2+ ළමයි ලවණයේ කොළ පාටයි. ලා කොළ පාට ලවණයක් ළමයි මේක. 2+3+ ළමයි වෙනකොට මේක කහ දුමුරු පාට අයනයක්. ඒ නිසා ළමයි මේක එන්නේ දුමුරු වර්ණයට හැරෙනවා. ඒ නිසා ළමයි මේක හරි ප්‍රකාශනයක්. D එක. හරි. මෙහෙම ළමයි සංයෝගයක් දෙනවා. මොකද්ද? K3 FeCN6. මේක ළමයි කියන්නේ මොකද්ද? පොටෑසියම් පෙරිසයනයිඩ්. පොටෑසියම් පෙරිසයනයිඩ් වල ළමයි මෙන්න මේ ඇතුලේ තියෙන්නේ ධන 3 කියන අයනය. පෙරිසයනයිඩ්. මේකට ළමයි Fe2+ කියන එක කෙනා දැම්මොත් එහෙම වෙන්නේ මේ එළියෙන් ළමයි K+ දෙකක් අයින් වෙලා එක K එකක් ඉතිරි ළමයි Fe2+ එකක් ඉතිරි FeCN6 මේක ළමයි නිල් පාට අවක්ෂේපය. පොටෑසියම් පෙරිසයනයිඩ් වලට ළමයි Fe2+ දැම්මොත් නිල් පාට අවක්ෂේපයක් හම්බ වෙනවා. හරි තව එකක් තියෙනවා ළමයි. හරි පොටෑසියම් පෙරෝසයනයිඩ්. මෙන්න මේක. ඇතුලේ ළමයි Fe2+ තියෙන අවස්ථාව. ඇතුලේ Fe2+ තියෙන තැනදී ළමයි දාන්න ඕනේ Fe3+ එකක් දාන්න ඕනේ එතෙන්. එතන ළමයි දැම්මොත් එතනත් හම්බ වෙන අවක්ෂේපය ළමයි මේ වගේ නම් K+3ක් අයින් කරලා ලියන්න බෑ ළමයි. හරි. ඒක ලියනකොට පොඩ්ඩක් වෙන ක්‍රමයක් තියෙනවා. හරි. ඒකදී ළමයි සාමාන්‍යයෙන් අපි ලියන්නේ මෙහෙම. මේක ළමයි ඍණායනය මොකක්ද? මේක ඍණායනය මේකෙන් ළමයි තියෙන්නේ. මේක ළමයි සංයුතා මාරු කරලා ලියන්න ඕනේ මේක ලියන්න. අර වගේ ලියන්න බෑ ඒක. හරි. ඒතකොට මේකේ නම මොකද්ද? සංයුතා මාරු කරලා ළමයි ලිව්වට පස්සේ මොකක්ද දෙන්නේ මෙතන? Fe තියෙනවා Fe4 හරි FeCN6 කියලා ලියන්න පුළුවන්. මේක ළමයි නිල් පාට අවක්ෂේපයක්. එතකොට ඔයාලා දැනගන්න පෙරිසයනයිඩ් වලට ළමයි K3 තියෙන අවස්ථාව නැත්නම් Fe ධන 3 තියෙන අවස්ථාව Fe2+ ලවණය දැම්මොත් නිල් පාට අවක්ෂේපයක්. පෙරෝසයනයිඩ් කියන අවස්ථාවට ළමයි Fe3+ දැම්මොත් නිල් පාට අවක්ෂේපයක් එනවා. හරි. එතකොට ඒක හොඳට මතක තියාගන්න. ඒක ළමයි මේ Fe2+ ලවණයක් නෙමෙයි. ඒ නිසා ළමයි මේක දැම්මොත් එහෙ පෙරිසයනයිඩ් වලට නිල් පාට අවක්ෂේපයක් ලැබෙනවා කියන කතන්දරේ ළමයි හරි. එතකොට ළමයි කියනවා ඒ ජලීය ද්‍රාවණයේ Ki සමග අයඩින් නිදහස් කරයි වැරදි ළමයි. Ki එක අයඩින් නිදහස් කරන්න නම් ළමයි ඒක Fe3+ ද්‍රාවණයක් වෙන්න ඕනේ. Fe3+ වලට ළමයි හරණය වෙන්න පුළුවන් Fe2+ වලට. 3+2+ වලට ළමයි හරණය වෙනකොට I- ළමයි I2 වලට කරණය වෙනවා. එසා මතක තියාගන්න ළමයි Fe3+ ට තමයි හරණය වෙන්න පුළුවන් නිසා Fe3+ වලට එයාට I- I2 කරන්න පුළුවන්. නමුත් ළමයි Fe2+ වලට I- ළමයි එහෙම I2 වලට පත් කරන්න බෑ. හරි ඒ නිසා ළමයි මේකේ අර උත්තරේ ළමයි ගන්න වෙන්නේ BC කියන කට්ටිය හරියනවා. ඒ නිසා ළමයි උත්තරේ 2 කියලා ඔයාලට මේකට සිලෙක්ට් කරන්න පුළුවන්. හරි උත්තරේ 2. හරි ළමයි අපි ඊළඟට එනවා 50 වෙනි MCQ ප්‍රශ්නයට. හරි MCQ 50. හරි බලමු 50 වෙනි MCQ ප්‍රශ්නේ. හරි ඩිස්කෂන් එක අවසාන MCQ එක හරි 50 වෙනි එක. පරමාණු ව්‍යුහය නිර්ණය කිරීමේ විසර්ජන නල පරීක්ෂණවලදී අනාවරණය කරගනු ලැබූ ධන කිරණ සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශනයේ සත්‍ය වේද? හරි. ඔයාලට මතක ඇති සාමාන්‍යයෙන් ධන කිරණ පරීක්ෂණය කරනකොට හරි ධන කිරණ ළමයි පරීක්ෂණය කරනකොට මේ ධන කිරණ නලය ඇතුලේ ළමයි ඔයා පාවිච්චි කරපු හරි ඇනෝඩ් එක ගත්තොත් හරි මෙන්න ඇනෝඩ් එක ළමයි පාවිච්චි කරා ඇනෝඩ් එක ළමයි වෝල්ටේජ් එකේ ධනාංගයට දෙන්නේ කැතෝඩයක් ළමයි පාවිච්චි කරා ඍණාංගයේ සම්බන්ධයක් වෙනා කැතෝඩය කැතෝඩේ තමයි ඔයා පාවිච්චි කරේ මෙතන සිදුරු සහිත කැතෝඩයක් තමයි ළමයි පාවිච්චි කරේ
හරි සිදුරු සහිත කැතෝඩයක් තමයි ළමයි මෙතන ඔයා පාවිච්චි කරේ. මෙතන ළමයි ඔයා දැක්ක සාමාන්‍යයෙන් මොකද වෙන්නේ මේ කැතෝඩ කියන ඒවා ළමයි කලින් වගේම කැතෝඩයෙන් ඇති වුණා. කැතෝඩේ ළමයි ඇති වෙලා ඒවා ඇනෝඩේ පැත්තට ගියා. ප්‍රශ්නයක් නෑ. ඒවා තමයි කැතෝඩ කිරණ කියලා කියන්නේ ඒවා. හරි. හැබැයි ළමයි ඔයා දැක්ක මෙතනදී අර අලුත් කිරණ වර්ගයක්. හරි මේ ඇනෝඩේ අසල වායුවෙන් හටගන්න අලුත් කිරණ වර්ගයක්. මේක ළමයි මේ ඇනෝඩේ හරිය ළමයි පටන් අරගෙන ඒවා ළමයි මේ කැතෝඩේ සිදුරු ඇතුලින් එළියට ආවා. හරි. ඒවා ළමයි මේ බීජ බිත්තිය ගැටුනම රතු පාට දිලිසුණා. එස ධනකිරණ පරීක්ෂණයේ තමයි කියනවා මේ ධනකිරණ කියන කට්ටිය ගෝල්ස්ටයින් මේ පරීක්ෂණය කරනකොට මේ අදාළ සිදුරු සහිත කැතෝඩේ පිටුපස රතු පාට දිලිසීමක් ඇති වුණා ළමයි. එතකොට අන්න ඒවා තමයි නාල කිරණ නැත්තම් ධන කිරණ කියලා ළමයි කිව්වේ. ඒ තමයි සාමාන්‍යයෙන් මේ නාල කිරණ නැත්තම් ධන කිරණ කියන එක ළමයි ඇති වෙන්නේ නලය තුල පුරවල තියෙන වායුවෙන් ඇති වෙන්නේ. දැන් කැතෝඩ කිරණ ළමයි ඇති වෙන්නේ කැතෝඩේන්නේ. කැතෝඩේ පෘෂ්ඨයට ලම්බකව ඇති වෙන්නේ. නමුත් ළමයි ධන කිරණ කියන එක ඇති වෙන්නේ නලය තුල පුරවල තියෙන වායුවෙන්. එතන ළමයි බහුතරයක් වෙලාවට හම්බෙන්නේ දැන් හිතන්නකෝ ඔයා මේක පිරෙවුවා කියලා ළමයි හයිඩ්‍රජන් වායුව ඔක්සිජන් පිරෙවුවා හිතන්නකෝ. මේ බහුතරයක් වෙලාවට ළමයි හම්බෙන්නේ ඒක පරමාණුක අයන තමයි ළමයි හම්බෙන්නේ. ඒක පරමාණුක ඒක ධන අයන තමයි සාමාන්‍ය ළමයි මේවා තමයි ධන කිරණ විදිහට ළමයි ගොඩක් වෙලාවට හම්බෙන්නේ. ඒක පරමාණුක ඒක ධන අයන. හැබැයි ළමයි කලාතුරකින් බහුධන අයන ඇතිවීමේ හැකියාවකුත් තිබේ. මේවා කලාතුරකින් ළමයි ඇති වෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් අර ඒක ධන අයන ඇති වුණාට පස්සේ ඒක ළමයි එච්චර කාලයක් නලය තුල දෙවෙනි ඉලෙක්ට්‍රෝනේ අයින් වෙනකන් තියෙන්නේ. ඇති වෙච්ච ගම ටක් ගාලා කැතෝඩේ පැත්තට ඇදලා ගන්නවා. හරිද? ඒ නිසා ළමයි අපි සාමාන්‍යයෙන් කතා කරනවා මේ අදාළ තීරීකේදී වැඩි හරියක් 99%ක්ම ළමයි හැදෙන්නේ ඒක පරමාණුක ඒක ධන අයන. හැබැයි ළමයි කලාතුරකින් ඒක පරමාණුක බහුධන අයන ඇති වෙන්නත් පුළුවන්. අණුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම නිසා ළමයි අණුක ධන අයන ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ළමයි ඔය අණුක ධන අයන ඇතිවීම සහ බහු ආරෝපිත අයන ඇතිවීම ළමයි කලාතුරකින් සිද්ධ වෙන දේවල්. වැඩිපුරම සිද්ධ වෙන්නේ ඒක පරමාණුක ඒක ධන අයන ඇතිවීම. ඒ ඇති වෙන ධන අයන තමයි ළමයි මේ විදිහට කැතෝඩේ පැත්තට ඇදිලා යන්නේ. දැන් ඔක්සිජන් භාවිතා කරද්දි ළමයි හැදෙන ඒවා නෙමෙයි ඔක්සිජන් වලට අදාළ වේවා නෙමෙයි තියෙන්නේ. දැන් හයිඩ්‍රජන් භාවිතා කරද්දි ළමයි හැදෙන්නේ හයිඩ්‍රජන්ට අදාළ. ඒ නිසා අපි කියන මේ ධන කිරණ වල ස්වභාවය කියන එක මේ නලය තුල පුරවල තියෙන වායුවත් එක්ක ළමයි වෙනස් වෙනවා. නමුත් අපි කතා කරලා ළමයි කැතෝඩ කිරණ කියන ඒවාදී මොනවා කරත් මොන වෙනස්කම කරත් ළමයි කැතෝඩේ වෙනස් කරත් වායුව වෙනස් කරත් මොනවා වෙනස් කරලා ළමයි හැදෙන්නේ එකම කැතෝඩ කිරණ වර්ගයක්. ඒ නිසා තමයි ළමයි අර තොම්සන් කිව්වේ කැතෝඩ කිරණවල E බෙදීමේ අනුපාතය නියතයක්. ඒක ඕනෑම පදාර්ථයකට පොදු වන මූලික අංශ විශේෂයක්. හැබැයි ළමයි ධන කිරණ ගත්තාම ඒවා ළමයි අවශේෂ වායුව අණුව නැත්තම් භාවිතා කරන ළමයි වායුව අණුව ළමයි ඒවා වෙනස් වෙනවා. ඒ නිසා ළමයි අපි කියනවා මේ ධන කිරණවල E බෙදීමේ අනුපාතය නියත වෙන්නේ නැහැ. ඒක ළමයි වායුවත් එක්ක වෙනස් වෙනවා. වායුවත් එක්ක වෙනස් වෙනවා. හරි? ඒක මතක තියාගන්න වැඩි. කියවන්න ළමයි ඒවා කැතෝඩ කිරණ සමග සොයාගනු ලබන අතර සිදුරු සහිත කැතෝඩයක පිටුපස ප්‍රදේශයේදී දක්නට ලැබෙන දීප්තියට හේතු වේ ළමයි ඒක හරි. සිදුරු සහිත කැතෝඩයේ අසල ළමයි පිටිපස්සේ රතු පාට දිලිසුම් ඇති වුණා. B ඒවා සෑදෙන්නේ පරමාණු වලින් හෝ අණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් වීමෙනි. ඇත්ත ළමයි අණු වලින් ඉලෙක්ට්‍රෝන කලාතුරකින් අයින් වෙන්න පුළුවන්. ඒවා අවශේෂ වායුවෙන් ස්වායක්ත නෙවෙයි ළමයි. ඒවා අවශේෂ වායුව අණු රඳා පවතිනවා. ප්‍රකාශනයේ වැරදි. D එක ඒවා විද්‍යුත් හෝ චුම්බක ක්ෂේත්‍ර වල බලපෑමට ලක් නොවේ ළමයි වැරදි. මේවා ළමයි විද්‍යුත් ක්ෂේත්‍රයක් තිබ්බොත්. විද්‍යුත් ක්ෂේත්‍රයක් කියනවායි මොනවාද? ධන ආරෝපිත තහඩුවක් සහ ඍණ ආරෝපිත තහඩුවක් ළමයි ඔහොම තිබ්බොත් ඍණ තහඩුව පැත්තට ළමයි ධන කිරණ එනවා. ඇයි? ඒවා ළමයි ධන ආරෝපිතයි. ඒ නිසා ළමයි ඒවා ආකර්ෂණය වෙන්නේ මොන ආරෝපිත තහඩුවටද? විද්‍යුත් ක්ෂේත්‍රයේ ධන ආරෝපිත තහඩුවට ළමයි ඒවා ආකර්ෂණය වෙනවා. ධන නෙවෙයි ඍණ ආරෝපිත තහඩුවට ඒවා ආකර්ෂණය වෙනවා.
එතන ළමයි ධන කිරණ සහ කැතෝඩ කිරණ දෙකටම ළමයි ආරෝපණයක් තිබ්බ නිසා ඒව ළමයි චුම්බක ක්ෂේත්‍රයකදී ඊට ලම්බක දිශාවක් ඔස්සේ උත්ක්‍රමණය වෙනවා. හැබැයි චුම්බක ද්‍රව වලට ළමයි ආකර්ෂණය වෙන්නේ නැහැ කැතෝඩ කිරණවත් ධන කිරණවත්. ඒකට හේතුව ළමයි ඒවට චුම්බක ලක්ෂණ කියලා දෙයක් නැහැ. චුම්බක ලක්ෂණ තිබුණොත් තමයි ළමයි චුම්බක ද්‍රව වලට ඇලෙන්නේ ගිහිල්ලා. නමුත් කැතෝඩ කිරණ ධන කිරණ කියන දෙකොල්ලම චුම්බක ද්‍රව වලට ළමයි ආකර්ෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. චුම්බක ක්ෂේත්‍රයකදී ඊට ලම්බක දිශාවක් ඔස්සේ ළමයි උත්ක්‍රමණය වීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි විද්‍යුත් ක්ෂේත්‍රයකදී කැතෝඩ කිරණ ඍණාරෝපිත නිසා ධන ප්ලේට් එකට ආකර්ෂණය වෙනවා. ඇනෝඩ කිරණ නැත්තම් ධන කිරණ ළමයි ධනාරෝපිත නිසා ඒවා ඍණ ප්ලේට් එකට විද්‍යුත් ක්ෂේත්‍රයකදී ආකර්ෂණය වෙනවා. හරි එහෙනම් ඕකේ තමයි අපිට ගන්න පුළුවන් D වැරදි. ඒ නිසා ළමයි උත්තරේ මොකද්ද? AB 1 කියලා ඔයාලට උත්තරේ ගන්න පුළුවන්. හරි එහෙනම් අපි ඔය කතා කරලා ළමයි 2010 අවුරුද්ද මේ දිනවයි 2010 MCQ 50කට අදාළව හරි ඩිස්කෂන් ටික දාලා තියෙනවා. ඒතකොට මේකේ තව ප්‍රශ්න 10ක් ළමයි තියෙනවා. හරි. ඒකට හේතුව මේකේ අර සිලබස් එකේ තමයි පරණ සිලබස් එකට වැටෙන්නේ මේක. ඒ නිසා මේකේ ඒ අවුරුද්ද ළමයි MCQ 60ක් එනවා. පැය දෙකෙන් 60ක් ලියන්න ඕන. හරි. එහෙනම් වැඩේ